හරි ළමයි. ඉතින් කාලයකට පස්සේ අපි අර ඕගනික් පාඩම කරගෙන ආවා. දැන් ඔයා මේ වීඩියෝ එක බලන කියන්නේ ඔයා අපේ ඕගනික් වැඩපිළිවෙලේ පළවෙනි වීඩියෝ එක විතර මේක බලන ළමෙක් නම් දරුවෝ අපි මේ වෙද්දී ඕගනික් වල තියරි නාමකරණය සහ තව ඉතාම කුඩා මාතෘකාවක් ඇර ඊටුත් සියල්ල තියරි සම්පූර්ණ කරලා තියෙන වීඩියෝ 36ක් 37කින් ක්ලාසස් 36ක් 37ක් වගේ ප්‍රමාණයකින්. ඒ නිසා මේ වැඩපිළිවෙලේ අවසාන කොටස. හැබැයි ඔයාලට මේ වීඩියෝ එක බලලා කාබනික සංයෝග නාමකරණයෙන් පටන් ගන්න පුළුවන්. නමුත් මම යෝජනා කරනවා ඔයා කාබනික රසායන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ළමෙක් නම් මුලින් ඉඳලා කරගෙන එන්න. මොකද කාබනික සංයෝග නාමකරණයේදී මේ සංයෝග පිළිබඳව හුරුවක් තියෙන්න ඕන. ඇහැට දැකලා පුරුදු වෙන්න ඕන, ලියලා පුරුද්ද තියෙන්න ඕන. එතකොට තමයි ළමයි අපිට නාමකරණය ලේසි වෙන්නේ. හරි. දැන් එහෙනම් මම මේ මෙතන ඉඳන් උගන්වන වැඩේ කරන්නේ මේ වෙනකන් අපේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච ළමයි හෝ වෙන ගුරුවරයෙක් යටතේ වෙන පන්තියක කාබනික රසායනයේ මූලික සම්පූර්ණයෙන්ම නැතත් සාමාන්‍ය කාබනික සංයෝග ටිකක් ලියලා කරලා පුරුද්ද තියෙන ළමයි ඇල්කේනයක් කියන්නේ මොකද්ද? ඇල්කීනයක් කියන්නේ මොකද්ද? ඇල්කයිනයක් කියන්නේ මොකද්ද වගේ දන්න ළමයි එක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නම්. එහෙම ළමයි ලේසි. හරි ලේසි. එතකොට මේ අර සමහර 27 ළමයි ඉන්නවා. ඒගොල්ලෝ ඕගනික් වලට සෙට් වෙලා තියෙනවා මේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට. දැන් 27 ළමෙක් වගේ ඉස්සල්ලාම ඕගනික් ඉගෙන ගන්න කියලා මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට එක පාටම කාබොක්සිලික් අම්ලයක් කිව්වම තේරෙන්නේ නැති වෙයි. ඒකයි කිව්වේ. හරි පැහැදිලිද නේ කියමුද? හරි ඉතින් මේ නාමකරණය පටන් ගමු. මේ ඉල්ලලා තිබ්බ නාමකරණය කළා දෙන්න කියලා මම හිතන්නේ මේ විදිහේ ඉල්ලපු ළමයි ඔයගොල්ලෝ යන තීරි පන්තියෙන් හෝ අපේ චරිත ක්ලාස් එකකින් හෝ එහෙම නැත්නම් ආයන වෙන තීරි පන්තියකින් හෝ වෙන යම් ක්‍රමයකට ඉගෙනගෙන ඉවර වෙන්න ඇති. නමුත් ඉතින් මගේ වැඩපිළිවෙල ඉවරයක් තියෙන්න බෑ. ඒ නිසා මම කරන්නම්. දැන් මෙහෙමයි නාමකරණය ගත්තාම මේක මම සාමාන්‍යයෙන් අර මම හෝ වෙනත් ගුරුවරයෙක් තීරි පන්තියේ උගන්වන සාම්ප්‍රදායික විදිහට උගන්වන්න යන්නේ නැහැ. මුලින්ම තියරි ගොඩක් දීලා එහෙම උගන්වන්නේ නැහැ. අදම නාමකරණය පටන් ගන්නවා. අදම පටන් ගන්නවා කියලා කියන්නේ මුලින් තියරි ගොඩාක් දීලා නීති මෙන්න මේවා පිළිපදින්නේ මුකුත් බයිලා ගහන්නේ නැහැ. පොඩි විස්තරයක් මුලින් දෙනවා. ඊට පස්සේ කෙලින්ම ප්‍රායෝගික නම් ලියන ගමන්ම තමයි අවශ්‍ය තියරි ටික ඒ වෙලාවේ උගන්වන්නේ. හරි. ඒක මතක තියාගන්න. හරි. ඒ කියන්නේ මම උදාහරණ වලින්මයි නීති ටිකත් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. පැහැදිලිනේ කියපු කතාව. හරි. එන ළමයි මේ දැන් කාබනික සංයෝග නාමකරණ මේක UPSC නාමකරණය කියලා අපි කියනවා. එතකොට මේ වැඩි විස්තර වලට යන්න කලින් අපි ඉස්සෙල්ලාම මාතෘකාව ලියගමු කාබනික සංයෝග නාමකරණය. හරි. මෙන්න මේ වගුව ඇඳගන්න එච්චරයි. හරි. මම මේක පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ඇඳගන්න. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්නම් මොනවද මේ තියෙන්නේ කියලා. මේ ක්‍රියාකාරී කාණ්ඩය මේ තියෙන්නේ COOH, COOR, COCl, CONH2, CN, CHO කියන්නේ ඇල්ඩිහයිඩ් වල ක්‍රියාකාරී කාණ්ඩය. CO කියලා මෙතන අදහස් කරන්නේ කාබොනයිල් කාණ්ඩේ මේ වගේ කීටෝන වල තියෙන. හරි. ඒක OH, NH2, fluorine, chlorine, bromine, iodine, NO2 ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන ගැන යම් කාරණයක් පස්සේ කියන්න. හරි. ඊට පස්සේ මෙතන සදෘශ ශ්‍රේණියේ නාමයේ දැන් අපි ඔය කාබනික සංයෝග පන්ති විවිධ කාබනික සංයෝග වර්ග ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියලා ඉගෙන ගත්තේ. ඒ වගේ COOH තිබ්බොත් අපි කියනවා කාබොක්සිලික් අම්ල කියලා. COOR තිබ්බොත් අපි කියනවා එස්ටර් කියලා. COCl තිබ්බොත් අපි කියනවා අම්ල ක්ලොරයිඩ් කියලා. CONH2 තිබ්බොත් අපි කියනවා ඒමයිඩ් කියලා. CN තිබ්බොත් නයිට්‍රිල් කියලා කියනවා. හරි. ඊට පස්සේ CHO තිබ්බොත් ඇල්ඩිහයිඩ් කියලා කියනවා. කීටෝන කියලා කියනවා. OH තිබ්බොත් ඇල්කොහොල. NH2 තිබ්බොත් ඇමීන. අපි සාමාන්‍යයෙන් හැලජන තිබ්බොත් හැලජනීකృత හයිඩ්‍රෝකාබන් නැත්නම් ඇල්කිල් හෙලයිඩ් කියලා කියනවා. නමුත් ඒක අපි නමක් විදිහට පාවිච්චි වෙන්නේ නැහැ මේ නාමකරණයේදී. අපිට ඒක වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ NO2 තිබ්බත් අපි එහෙම විශේෂයෙන් කාබනික සංයෝග පන්තියක් වර්ගයක් කියලා සලකන්නේ නැහැ මේකෙදී. වැදගත් කාරණා ටික මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ මේකක්වත් මම මෙතනදී ඕනකට වඩා පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ පැහැදිලි කිරීම අවශ්‍ය වෙලාවට ඉදිරියේදී හම්බෙනවා. ඊට පස්සේ ආදේශක නාමය. දැන් ආදේශක නාමය කියන්නේ මොකක්ද? ඒක පැහැදිලි කරන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට පැහැදිලි කරනවා ළමයි. හරි. ඒක තමයි මේ නාමකරණ ඉගෙනීමේ මගේ මෙතඩ් එක මේ පාර. හරි. ආදේශක නාමය ඒක පිටිපස්සෙන් යෙදෙන නමක්. අපි ඒකට උපසර්ගය කියලා කියනවා සාමාන්‍යයෙන්. හරි. ආදේශක නාමය කාබොක්සිලික් අම්ල වලට එන්නේ නැහැ. අපි සිලබස් එකේ එස්ටර් අම්ල ක්ලොරයිඩ් ඒමයිඩ් වලට එන්නේ නැහැ. නයිට්‍රිල් සයනෝ ඇල්ඩිහයිඩ් වලට ෆෝමයිල් ඊට පස්සේ කීටෝන වලට ඔක්සෝ ඇල්කොහොල් වලට හයිඩ්‍රොක්සි ඇමීන වලට ඇමයිනෝ. දැන් මේ chart එකේ හැටියට ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, NO2 තියෙදි සදෘශ ශ්‍රේණියේ නාමයක් නැති වුණාට ආදේශක නාමයක් එනවා. ෆ්ලෝරින් තිබ්බොත් ෆ්ලෝරෝ, ක්ලෝරින් තිබ්බොත් ක්ලෝරෝ, බ්‍රෝමින් තිබ්බොත් බ්‍රෝමෝ, අයඩින් තිබ්බොත් අයඩෝ, NO2 තිබ්බොත් නයිට්‍රෝ. පන්ති නාමය. මේක ප්‍රත්‍යක් කියලා කියනවා. මේක 9 අගට යෙදෙන්නේ. හරි. එතකොට පන්ති නාමය
කාබොක්සිලික් අම්ල වලට ඒතර ආදේශක නාමයක් ඒගොල්ලන්ට නැතුණාට ඒගොල්ලන්ට පන්ති නාමයක් තියෙනවා. ඒ පන්ති නාමයයි පන්ති කියන්නේ වැඩක් නැහැ. හරි. ඒතර කාබොක්සිලික් අම්ල ඔයික් ඔයට් වෙනවා එස්ටර් තියෙද්දි. ඊට පස්සේ අම්ල ක්ලෝරයිඩ් තියෙද්දි ඔයිල් ක්ලෝරයිඩ්. ඊට පස්සේ ඒමයිඩ් හරි. CN නයිට්‍රයිල්. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් L කීටෝන ඕන් ඇල්කොහොල ඕල් NH2 තියෙද්දි ඇමයින් නැත්නම් ඇමීන් ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් NO2 වලට ආයේ පන්ති නාමයක් ඉන්නේ නෑ. හරි. එතකොට වීඩියෝ එක නවත්තලා ඔයාලට පුළුවන් මෙන්න මේ chart එක ලියා ගන්න. මම ඊට පස්සේ මේක මකනවා. හරි. මම හිතනවා මේක ලියා ගන්න නැති කියලා. දැන් මම මේක මකන්න යන්නේ. හරි. මේ වගුව මුල් අවස්ථාවල කියන්නේ උදාහරණ අපි සාමාන්‍ය සැලකිලි ප්‍රමාණයක් කරනකම් මේ නම් ටික පොඩ්ඩක් ඔයාලට මේ වගුව බලන්න වෙයි. පස්සේ ඔයා දන්නේ නැතුව ඔයාලට මේ වගුව මතක හිටිනවා. හරි. බය වෙන්න එපා. තරුවක් දාලා ලියා ගන්න ළමයි මෙන්න මෙහෙම වගන්තියක්. හරි. මම මේ දෙන වගන්ති සමහර ඒවා දැම්ම පැහැදිලි කරන්නේ නැහැ. ලියා ගන්න තරුවක් දාලා. ඇල්කීන වරහන් ඇතුලේ කාබන් ද්විත්ව බන්ධනය. ඇල්කීන. හරි. සඳහා ඇල්කීන සඳහා ඊන් යන ප්‍රත්‍ය සහ ඇල්කයින සඳහා වරහන් ඇතුලේ කාබන් ත්‍රිත්ව බන්ධනය දාගන්න. ඇල්කයින සඳහා YN අපිට අයින් කියලා කියනවා. අයින් යන ප්‍රත්‍ය යොදාගන්නේ. අයින් යන ප්‍රත්‍ය යොදාගන්නේ. හරි. මේ බලන්න දරු දැන් මම ඔයාට කාබනික සංයෝග කීපයක නම් ලියලා පෙන්නනවා. කාබනික සංයෝග කීපයක නම් ලියලා පෙන්නනවා. මේ කාබනික සංයෝගයක නමක් මොන වගේද? මේකේ නමක මොන වගේ දේවල්ද අන්තර්ගත වෙන්නේ? හරි. දැන් මේ බලන්න. මෙන්න මේ සංයෝගය. Br CH2 CH ද්විත්ව බන්ධන CH COOH. හරි. ඊට පස්සේ මම මේකට තව ක්ලෝරින් එකකුත් දාන්නම්කෝ. හරි. ඊට පස්සේ මේ බලන්න CH3 CH ද්විත්ව බන්ධන CH COOH. ආයි මෙහෙම BR CH2 CCLH CH2 COOH. ඊට පස්සේ මෙහෙම CH3 CH2 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 COOH. ඊට පස්සේ මෙහෙම CH3 CH2 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 CH3. හරිද? දැන්ලමයි අපි මෙන්න මේක තේරුම් ගන්න බෑ. කාබනික සංයෝගයක නමක් ලිව්වා වගේ නෙමෙයි. නම දිහා බලලා නැවත කාබනික සංයෝගයේ ව්‍යුහය ගොඩනගන්න පුළුවන්කම තියෙන්න එපා. ඔන්න ඕක තමයි ළමයි මේ කාබනික සංයෝග නාමකරණයේදී ළමයි තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණේ. වැදගත්ම කාරණේ මොකද්ද? කාබනික සංයෝගයකට කිසිම වගකීමක් ගන්න නැතුව මොකක් හෝ නමක් ලියලා හරියන්නේ නැහැ. ඒ නම දිහා බලාගෙන නැවත ඔයා ඒ බලාපොරොත්තු වෙන කාබනික සංයෝගේ ලියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒකේ තේරුම තමයි ළමයි ඒ කාබනික සංයෝගයේ සියලු විස්තර නම තුල අන්තර්ගත වෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට දැන් මේ සංයෝග හතර වෙනසක් තියෙනවනේ. මේ හතරට එකම නම දෙන්න බෑනේ. ඒතර මෙයාගේ නමට වඩා මෙයාගේ නම වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් වෙන්නේ අපිට හිතන්න පුළුවන් COOH කාණ්ඩය සමානයි, ද්විත්ව බන්ධනයක් තියෙනවා, කාබන් සංඛ්‍යාව සමානයි. හැබැයි ක්ලෝරින් බ්‍රෝමින් මෙයාගේ වැඩි. ඒතර මෙයාගේ නමේ නැති මෙයාගේ නමේ ක්ලෝරින් බ්‍රෝමින් තියෙනවා කියන විස්තරය තියෙන්න ඕන. මම කියපක තේරුණා නේද? මේ දෙන්න ගත්තාම හරිද? දැන් මේ දෙන්න ගන්නකො. ඒ දෙන්න ගත්තාම ක්ලෝරින් බ්‍රෝමින් තියෙනවා කියන කතාව
දෙකේම අන්තර්ගත වෙන්න ඕන. හැබැයි මෙයාගේ ද්විත්ව බන්ධනයක් තියෙනවා, මෙයාගේ ද්විත්ව බන්ධනයක් නැහැ කියන එක අන්නේ වෙනසේ නමේ තියෙන්න ඕන. මේ දෙන්න ගත්තාම මෙයාගේ ක්ලෝරින් බ්‍රෝමීන් නැහැ තියෙනවා, මෙයාගේ නැහැ. අන්නේ වෙනස තියෙන්න ඕන. මෙතෙන් යනකොට මේ COOH කාණ්ඩයක් නැහැ. ඒ වගේ අන්න එහෙම කාබනික සංයෝගයේ දෙකක් ගත්තාම ඒ දෙකට නම් දෙකක් එන්න ඕන. හරි. එතකොට ඒ නම් හරහා ඒ කාබනික සංයෝගය ගොඩනගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ කාබනික සංයෝගවල ඒ අන්තර්ගත දේවල් පිළිබඳ විස්තර නමේ තියෙන්න ඕන. දැන් මම කියන්න හදපු දේ තේරුම් ගන්න. පැහැදිලි නේ කියපු කාරණේ? හරි. එතකොට ළමයි දැන් මම මෙයාගේ නම් පොඩ්ඩක් ලියන්නම්කෝ. කිසිම මම ඔයාලට මේ කියලා දෙනව නෙමෙයි. 1 2 3 4 ප්‍රහ. හරි. දැන් මෙයාගේ නම එනවා 5 බ්‍රෝමෝ 4 ක්ලෝරෝ. හරි. මුලින්ම කියන්න ඕන මේ නාමකරණය කරද්දී මං අතින් උනත් පොඩි සමහර වෙලාවට මේ කලාතුරකින් අතපසු වීම වෙන්න පුළුවන්. මොකද මෙහිම ළඟ තියාගෙන කාබනික සංයෝගයක් ලියද්දී දැන් මේක ලයිව් ක්ලාස් එකකුත් නොවන නිසා හදිසියෙ මං අතින් ක්ලෝර් වගේ එක ස්පෙලිංස් වරදින්න පුළුවන්. සමහරලාට කාබන් සංඛ්‍යාව ගණන් කිරීමේදී අතපසු වීම වෙන්න පුළුවන්. ඒව ඔයාලට තේරෙන්න පටන් ගන්නවා තව ටිකකින්. හදිසියෙවත් ඒ වගේ අඩුපාඩුවක් වුණොත් ඒක වඩ තේරුණොත් කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මට ඒක පින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට රිප්ලයි එකක් දාලා අනිත් කට්ටියටත් දැනුවත් කරන්න පුළුවන්. හරි. ඒක සිහියෙන් ඉන්නකොල්ලොත් ලයිව් ක්ලාස් එක කරනකොට ඒ වෙලෙම ඒක මාව දැනුවත් කරලා ඒක වෙලේ නිවැරදි කරගන්න ඕනේ. දැන් එහෙම නොවන නිසා. හරි. මොකද මම මේ වලගේ ක්ලාස් එකන වෙනම නෝට් එකක් හදාගෙන ලෑස්ති වෙලා ඉල උගන්වනවා නෙමෙයි. මේ උදාහරණ පවා ඒ වෙලේ හිතලා දෙන එකයි කිව්වේ. හරි. හරි. ඒතර 5 බ්‍රෝමෝ 4 ක්ලෝරෝ කාබන් 5යි. හරි. හරි. pent 2-enoic acid. මේක තමයි නම. හරි. සාමාන්‍යයෙන් මේ තමයි ළමයි අපේ සිලබස් එකේ එන්න පුළුවන් උපරිම අවස්ථාවේ නමක්. ඒ කියන්නේ අපිට සිලබස් එක ඇතුලේ සිලබස් එකෙන් පොඩක් එළියට ගිහිල්ලා තව ටිකක් සංකීර්ණ කරලා ඔයාලගේ ප්‍රැක්ටිස් එක වැඩි කරන්න තව උදාහරණ දෙන්න පුළුවන්. නමුත් විෂය නිර්දේශය ඇතුලේ එන්න පුළුවන් උපරිම සයිස් එක තමයි මේ වගේ මේක. කියන්නේ තව කාබන් එකක් විතර වැඩි වෙන්න පුළුවන්, එකක් දෙකක්. හරි. ඒ අර එතනින් එහාට ගොඩාක් සංකීර්ණ වෙන්නේ නැහැ. එතකොට ළමයි මෙන්න මේ තමයි උපරිම ලෙවල් එක. දැන් ඔයාලට පෙනේ ළමයි මේකට වඩා මේ හැම එකක්ම යම් තාක් දුරට සරලයිනේ. එතකොට වෙන ළමයි මේක නම් අපිට එන්න පුළුවන් උපරිම වගේ අණුවක් නාමකරණය සඳහා. එතකොට මේක තමයි එන්න පුළුවන් නමක සංකීර්ණම අවස්ථාව. කියන්නේ කැලි වැඩියෙන්ම ඇඩ් වෙච්ච අවස්ථාව. එතකොට ඔයාලට තේරෙයි මේව දැක්කහම උඩම තියෙන එකට වඩා සරලයි කියලා තේරෙනවා. එහෙනම් නමත් සරල වෙන්න ඕනේ. මොන බලන්න. හරි. මොන හරි කැලි ටිකක් අඩු වෙනවා. මේකේ දැන් බ්‍රෝමින් ක්ලෝරින් නැහැනේ. ඒ නිසා මේකට නම එන්නේ මෙන්න මෙහෙම ළමයි. pent 2-enoic acid කියලා. මේක නම එන්නේ ළමයි 5 bromo 4 chloro pentanoic acid. pentanoic acid. හරි. මෙයාගේ නම එන්නේ pentanoic acid කියලා. මෙයාගේ නම එන්නේ pentane කියලා. දැන් ඔයාලට පේනවා නම ඇත්තටම ටිකක් දැන් මේකට වඩා මේක දිගින් වැඩි වුණාට හරිද? මේකට වඩා මේක දිගින් වැඩි වුණාට මේ දෙක නම් ගත්තහම මම කියන්නේ මේකද සරල මේකද සරල කියලා. උඩ එකත් එක්ක කම්පෙයාර් කරන්නකෝ. උඩ එකත් එක්ක මෙයා, උඩ එකත් එක්ක මෙයා, උඩ එකත් එක්ක මෙයා, උඩ එකත් එක්ක මෙයා සහ සමස්තයක් විදියට නිකන් සරල වෙන ගතියක් පේනවනේ. හරි. එහෙම දැක්කම ඇති. හරි. එතකොට දැන් මේකෙන් දැන් මෙතෙන්ට යනකොට ළමයි අර බ්‍රෝමින් ක්ලෝරින් කියන විස්තරේ මේක නෑනේ. 5 බ්‍රෝමෝ 4 ක්ලෝරෝ වගේ එකක්. ඊට පස්සේ මේකෙන් දැන් මෙතෙන්ට යනකොට මොකක්ද තියෙන වෙනස? ඔයාලට පේනවද මෙන්න මෙතන 2-ene කියලා කැලලක් ඇවිල්ලා තියෙනවා. දෙකේ ඉලක්කමක්. දැන් මෙතන දෙකේ ඉලක්කම නෑ. ඉලක්කමක් හරි අඩු වෙනවා කියන්නේ සරල වීමක් වෙනවන්නේ. හරි. ඊට පස්සේ මෙතෙන්ට යනකොට බ්‍රෝමෝ ක්ලෝරෝ විස්තරෙත් නෑ, ඊන් කියන විස්තරෙත් නෑ, මුකුත් නෑ. මෙතෙන්ට යනකොට අර ඔයික් ඇසිඩ් කියන කැලලක් නැති වෙලා තියෙනවා. හරි. එතකොට ඔයාලට පේනවා මේක නම් අපිට එන්න පුළුවන් සංකීර්ණම අවස්ථාව. එහෙනම් විභාගයට අහන්න හැම වෙලෙම සංකීර්ණම අණුවල නම් විතරක් නෙමෙයිනේ. මම සංකීර්ණම කියලා කියන්නේ මීට වඩා සංකීර්ණව දෙන්න බෑ කියන එක නෙමෙයි. විෂය නිර්දේශය ඇතුලේ එන්න පුළුවන්
හොඳම අවස්ථාවක් මේක. හරි. එතකොට විභාගයට එනකොට අනිවාර්යයෙන්ම තියෙන අමාරුම අණු වල නම් ලියන්න කියලා විතරක් අහන්නේ නැහැ නේ. ඊට වඩා සරල වගේත් අහනෝනේ. ඒතර සරල වෙනකොට නමත් සරල වෙනවා. ඒතර අපිට පේන දෙයක් තමයි තව ළමයි මේ අණුව සරල වෙනකොට අර සංකීර්ණම අවස්ථාවේ තියෙන නමත් එක සංසන්දනය කරද්දී සරල වෙන්න ඒකේ තියෙන කැලි තමයි අඩු වෙලා තියෙන්නේ නේ. ඒක තේරුණා නිකන්. බ්‍රෝමෝ ක්ලෝරෝ කැල අඩු වෙලා මේක ඇවිල්ලා තියෙනවා. 2 ඊන් කියන අඩු වෙලා මේක ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිල්ලා තියෙන හරි. එතකොට අපි බැලුවොත් විෂය නිර්දේශය ඇතුලේ එන්න පුළුවන් අමාරුම අවස්ථාවේදී ලියන නමේ මොනවද අන්තර්ගත වෙන්න ඕන කැලි. ඊට පස්සේ වෙන්න පුළුවන් ඒ කැලි අඩු වෙන එක විතරනේ. ඒතර ළමයි අපි මෙන්න මෙහෙම මේක පොඩක් හදනවා. දැන් මේ බ්‍රෝමෝ ක්ලෝරෝ වගේ වට අපි කියනවා ආදේශ කාණ්ඩ කියලා. ඒතර නමේ මුල තියෙනවා ළමයි මේ ආදේශ කාණ්ඩ වල නම්. ඒතර විෂය නිර්දේශය ඇතුලේ වට එක එක නම් කියනවා. හරි. උපසර්ග කියයි එහෙම කියයි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ වහන්නේ විභාගයට මේ කෑ පිටිපස්සෙන් තියෙන කැලලට කියන උපසර්ගයක්ද එහෙම එකක්. අපි නිකන් ආදේශ සරල භාෂාවෙන් කිව්වොත් ආදේශ කාණ්ඩ. නැත්නම් උපසර්ග කියන්න පුළුවන්. හරි. මුලින්ම ළමයි නමක ආදේශ කාණ්ඩ කියලා જાතිය ඒව පස්සේ හොයාගන්න විදිය කියලා දෙනවා. හරි. ආදේශ කාණ්ඩවල නම් යෙදෙනවා මේ අංකත් එක්ක මොනවද අංක කියලා පස්සේ කියන්න. හරි. ස්ථානය නිරූපණය කරන අංක සහිතව. හරි. එතකොට නමක මුලින්ම තියෙන ආදේශ කාණ්ඩවල නම් තියෙනවා. ඒ ආදේශ කාණ්ඩයේ පවතින්නේ කාබන් දාමයේ කොතනද කීවෙනි කාබන්ගෙද කියලා නිරූපණය කරන අංක සහිතව. ළමයි මේක මේ පෙන්ට් කියන කෑල්ලෙන් තමයි මෙන්න මෙතන කාබන් 1 2 3 4 5 මේ සංයෝගයේ කාබන් 5ක් තියෙනවා කියන එක නිරූපණය කරනවා. ඒ කියන්නේ ළමයි මේ හැම එකම 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5 කියදී පෙන්ට් කියන කෑල්ල ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට ඔය අහින ඔයාලට පේනවා කාබනික සංයෝගයේ වෙනස් වුණාට කාබන් දාමයේ තියෙන කාබන් සමාන ප්‍රමාණයක් නම් සමාන නමක කොටසක් එනවනේ. අපි උකට කියනවා ළමයි කාබනික සංයෝගයේ තියෙන ප්‍රධාන කාබන් දාමය කියලා. ඒ ප්‍රධාන කාබන් දාමයේ කාබන් සංඛ්‍යාව තමයි මෙන්න මේ කොටසේ නිරූපණය කරන්නේ. ප්‍රධාන කාබන් දාමයේ නාම මූලය මොකක් හරි මගුල සිංහල වලින් ඇති වැඩක් නැහැ නේ. මට නම් ওই සිංහලේ නම් මතකත් නැහැ. මම නිකන් කියන ප්‍රධාන කාබන් දාමයේ නම හංගවන නාමය මොකක් හරි ඒ වගේ හරි. ඒතර මෙන්න මෙතන තියෙනවා ප්‍රධාන කාබන් දාමයේ නම. හරි. ප්‍රධාන කාබන් දාමේ කාබන් ගණන දැක්වෙන නාම මූලය මොකක් හරි නිකන් බර වචනයක් දැම්ම නිකන් හරි. නාම මූලය හරි. ඒතර දැන් පිළිවෙලක් දැන් එනවනේ ආදේශ කාණ්ඩ වල නම් ටික ලිව්වා. ඒවා මේ ක්ලෝර් බ්‍රෝම ඉස්සරහා ලිව්වා. ක්ලෝර් පස්සේ ලිව්වා. ඔක්කොම කියලා දෙනවා හරි. පොදු වශයෙන් මුලින්ම ආදේශ කාණ්ඩ ටිකක් වල නම් ලියවෙනවා අංකත් එක්ක. ඊට පස්සේ ප්‍රධාන කාබන් දාමේ කාබන් සංඛ්‍යාව නිරූපණය කරන නමක් යදෙනවා. ඊට පස්සේ ළමයි ඔයාලට පේනවද මෙන්න මේ කාබන් දාමයේ ද්විත්ව බන්ධන තියෙන අවස්ථාවලදී විතරක් මෙන්න මේ 2 ඊන් එක යෙදිලා තියෙනවා. එහෙම කාබන් දාමයේ කාබන් අතර ද්විත්ව බන්ධන නැති අවස්ථාවලදී ඒ 2 ඊන් එක නැහැ. හැබැයි ඒ ද්විත්ව බන්ධන නැති අවස්ථාවලදී 2 ඊන් එක වෙනකොට n එකක් යෙදිලා තියෙනවා. නේ? ළමයි ඔය ප්‍රධාන කාබන් දාමයේ කාබන් සංඛ්‍යාව නිරූපණය කරන නමට පස්සේ එන්න පුළුවන් පොඩි වචන මේ අකුරු කැලි තුනක් තියෙනවා. පොඩි කැලි තුනක් තියෙනවා. n හරි ඊන් හරි අයින් හරි sorry. n හරි ene ඊන් හරි අයින් හරි. පෙන්ටන් පෙන්ටීන් පෙන්ටයින් කියලා. ඒ ඉලක්කම එක ගැන පස්සේ කියන්න. මේකෙන් කියන්නේ අදාළ කාබනික සංයෝගයේ කාබන් අතර ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. ඒ කියන්නේ කාබන් දාමයේ සන්තුෂ්ටයි. මං කියන්නේ මේ වගේ ද්විත්ව බන්ධන නෙමෙයි කාබන් අතර ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැත්තම් ඔය ප්‍රධාන කාබන් දාමයේ කාබන් සංඛ්‍යාව නිරූපණය කරන නමට අගින් n යෙදෙනවා. පෙන්ටන්. ද්විත්ව බන්ධන තිබ්බොත් ඊන් ත්‍රිත්ව බන්ධන තිබ්බොත් අයින් කියලා යෙදෙනවා. ඒවට අර ene නෑ yne e නෑ. හරි. ඊට පස්සේ ඔක්කොම කියලා දෙනවා ඊන් අයින් කියලා කැලි දෙනවා. ඒ නිසා මෙන්න මේ ප්‍රධාන කාබන් දාමේ
කාබන් ගණන දැක්වෙන නාම මූලයට පස්සේ දෙනවා කාබන් දාමය සන්තෘප්තද නැතහොත් අසන්තෘප්තද යන්න හැඟවෙන පදය. හැඟවෙන පදය හරිද? ඒකත් ළමයි මේ අංකයක් එක්ක දෙන්න පුළුවන්. පදය අංකය සහිතව. ඒ අංකය සහිතව මොකක්ද ඒවා පස්සේ කියලා දෙන්න. හරි. ඔන්න එතකොට හරි. ඊට පස්සේ ළමයි අවසානෙට දැන් මෙන්න මේ සංයෝගය ළමයි මේ කාබනික සංයෝගවල මේ ක්‍රියාකාරී කාණ්ඩය කියලා අඳුන ගන්න පුළුවන්. දැන් මේ කාබනික සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩය COOH. හරි. ඒ අනුව මේ කාබනික සංයෝගයේ කාබොක්සිලික් අම්ලයක් විදිහට අපි අඳුන ගන්නවා. කාබනික සංයෝගයේ කාබොක්සිලික් අම්ලයක් විදිහට අඳුන ගන්නවා. ඒ කාබොක්සිලික් අම්ලයක් විදිහට අඳුන ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ළමයි මෙන්න මේ 9 අග ඔයික් ඇසිඩ් කියලා කැලලක් ඉන්නේ. දැන් මේ බලන්නකො. COOH වෙන හැම අවස්ථාවකම ඔයික් ඇසිඩ් කියලා අවිලා තියෙනවා. එන මේ ඔයික් ඇසිඩ් කියන එකෙන් අදහස් වෙන්නේ මේ සංයෝගයේ කාබොක්සිලික් අම්ලය. හැබැයි මේකේ එහෙම COOH කැලලක් නැති නිසා තමයි ළමයි ඔයික් ඇසිඩ් කියලා කැලලක් ඇවිල්ලා නැත්තේ. ඒතකොට ළමයි සාමාන්‍යයෙන් නමක දැන් ඔය කාබනික සංයෝගයේ බොහොමයක් ඒවායේ ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා එකක් අඳුන ගන්න පුළුවන්. බොහොමයක් ඒවායේ. එහෙම පැහැදිලි ක්‍රියාකාරී කාණ්ඩයක් අඳුන ගන්න පුළුවන් නම් 9 අගට එන්නේ ඒ ක්‍රියාකාරී කාණ්ඩය සඳහා යෙදෙන නාමය. නැත්නම් ප්‍රත්‍ය කියලා කියන්නේ එන්නේ ඒකට තමයි වගුයි. හරි? හරි අපි වගුයි දුන්නේ නම් මොකද්ද? පන්ති නාමය. ඕනම් පන්ති නාමය කියලා ගමුකෝ. පන්ති නාමය යෙදෙනවා. දැන් හරිනේ හරි. එහෙනම් ළමයි ඔයාට එන්න පුළුවන් විභාග අපි විෂය නිර්දේශයේ මම මේ හැම වෙලේම විෂය නිර්දේශයේ ඇතුළේ කියලා කියන්නේ හේතුව ළමයි අපි ළමයිව ප්‍රැක්ටිස් කරනකොට විෂය නිර්දේශයෙන් එළියට පොඩ්ඩක් යන නිසා. හරි? ඒතර මම මේ තමයි අපේ එන්න පුළුවන් අමාරු මට්ටමේ එකක් කිව්වහම ඔයගොල්ලන්ගේ සර් හරි නැත්නම් ඔයාලට අනාගතේ හරි හම්බෙන්න පුළුවන් මාර දිග කාබනික සංයෝගයක නමක් ලියන්න කියලා. ඒතර ඔයාගේ අයියෝ සමීර සර් කිව්වා මෙන්න අමාරු මේක මෙන්න මේ වගේ අපෝ කාබන් 5ක් විතර තිබ්බේ. මේ ආදේශ කාණ්ඩ දෙකයි තිබ්බේ. මෙන්න දැන් මට හම්බෙලා තිනවා ආදේශ කාණ්ඩ 25යි කාබන් 30යි එන view එකක් මෙව්වනේ අමාරු වේවා. අර මොකක්ද අර නෑ. ඒ ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඔය සර්ලා විෂය නිර්දේශයෙන් එළියට ගිහිල්ලා දුන්නේ. හරි. එතකොට මේ තමයි ළමයි අපේ විෂය නිර්දේශයට අනුව නමක ඉන්ක්ලූඩ් වෙන්න පුළුවන් සියලු කාරණා සහිත ඒ කියන්නේ නමක ඉන්ක්ලූඩ් වෙන්න පුළුවන් සියල්ල. ඒතර මෙතනින් එහාට එන්න පුළුවන්. එතන ඒකෙන් තේරුම් ගන්න ළමයි ඔයාට කාබනික සංයෝගයක නමක් ලියන්න කියද්දි මේ හැම කොටසක්ම ඉන්ක්ලූඩ් වෙන්න ඕන කියලා එකකුත් නැහැ. දැන් ඔයාලට ඒක මේ උදාහරණ වලින්ම මම පෙන්නුවානේ. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට ආදේශ කාණ්ඩ කියලා જાතියක් නැති වෙලා. ඒතකොට වෙන්නේ ළමයි නමක් ලියන පිළිවෙල මේක. ඒ කාබනික සංයෝගයේ ආදේශ කාණ්ඩ නැත්තම් මේ කොටස කැන්සල් වෙනවා. ප්‍රධාන කාබන් දාමය කොහොමත් වෙනවා. ඊට පස්සේ අසන්තෘප්ත නම් මෙතෙන්ට ඊන් එකක් එනවා. එහෙම නැත්නම් ත්‍රිත්ව බන්ධන තිබ්බොත් අයින් එකක් එනවා සන්තෘප්ත නම්. ඒ කියන්නේ කාබන් තනි බන්ධන විතරක් නම් තියෙන ඇන් එකක් එනවා. ඒ නිසා ළමයි මෙතන කොටස වෙනස් වෙනවා මිසක් එන්නේ නැහැ කියලා කියන්න බෑ. ඇන් හරි ඊන් හරි අයින් හරි එනවා. හැබැයි ක්‍රියාකාරී කාණ්ඩය කියලා එකක් නැති වෙන්න පුළුවන්. දැන් මේ අවසානයේ ගත්තාම එහෙම අපි ඇල් කියන එකක් මේ තියෙන්නේ. අපි ක්‍රියාකාරී කාණ්ඩයක් නැහැ කියලා සලකන්නේ. එතකොට ඒ පන්ති නාමයක් කියලා එකක් විශේෂයෙන් එන්නේ නැහැ. හරි? එහෙම හිතන්න පුළුවන්. එතකොට 9 පිළිවෙල මේක අර වෙන්න පුළුවන් ආදේශ කාණ්ඩයක් නැති වෙනකොට මේ කෑල්ල සාමාන්‍යයෙන් මෙතනින් එහාට ටික තියෙනවා. කියන්නේ විභාගයට එන කාබනික සංයෝගයක් ගත්තාම මේ සාමාන්‍යයෙන් කාබනික විභාගයට මට්ටමේ ගත්තාම මේ සියලු දේවල් තියෙනවා. එහෙම තමයි දෙන්නේ. නැති වෙන්න පුළුවන්. නැති වුණොත් ඔයා තේරුම් ගන්න පිළිවෙල මේක. ඒ පිළිවෙලේ සමහර කෑලි මැදින් අගින් මුලින් නැති වෙන්න පුළුවන් එච්චරයි. ඒ වගේ සීන් එකක් තියෙන්නේ. හරි. දැන් ඔයා මෙන්න මෙහෙම ලියා ගන්න. හරි. කාබනික සංයෝගයක නමක අන්තර්ගත විය හැකි අන්තර්ගත වන කොටස් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පහත උදාහරණය සලකන්න.
වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. පහත උදාහරණයක් සලකන්න. හරි. මේ යටේව ලියන්න ඕනේ නෑ ළමයි. උඩ එක ලිව්වා. එයාගේ නම ටිකක් ඈඩ් කරලා කියන්නේ අපිට එහෙම නමක අනවශ්‍ය විදිහට හිස්තැන් තියන්න බෑ. අන්න එහෙම සීන් එකක් තියෙනවා. දැන් මෙතන මේකේ හිස්තැනක් තියෙන මෙන්න මෙතන විතර ළමයි. හරි. අනිත් කිසිම තරක හිස්තැන් නෑ. හරි. නම ලිව්වා. නමට යටින් මෙන්න මේ වචන ටික ලියලා තියාගන්න. නමට යටින් මෙන්න මේ වචන ටික ලියලා තියාගන්න. හරි නේද? හරි. ළමයි දැන් ඔය කාබනික සංයෝගයක නමක් ලියනකොට දැනගන්න ඕන මූලික කාරණා ටිකක් තියෙනවා. මම කිව්වා උදාහරණ වලින්ම නීති ටික දෙන්නම් කියලා. නමුත් අර මූලිකම නීති ටිකක් තියෙනවා මුලින් ලියා ගන්න. හරි. අපි ඒක ලියාගමු. මේ ටිකයි කියන්න ඕනද? ආදේශ කාණ්ඩවල නම් ස්ථානය නිරූපණය කරන අංක සහිතව. ආදේශ කාණ්ඩවල නම් ස්ථානය නිරූපණය කරන අංක සහිතව ප්‍රධාන කාබන් දාමයේ කාබන් ගණන දැක්වෙන නාම මූලය ප්‍රධාන කාබන් දාමයේ කාබන් ගණන දැක්වෙන නාම මූලය මේ නාම මූලය වගේ සිංහල වචන වරදින්න පුළුවන්. හරි ගණන් ගන්න එපා. ඔය වැඩක් නෑ අපිට. කාබන් දාමයේ සංතෘප්තද නැතහොත් අසන්තෘප්තද යන්න හැඟෙන පදය අංක සහිතව පන්ති නාමය. හරිද? පන්ති නාමය. හරි ළමයි. ඊට පස්සේ අපිට තව පොඩි මේ උදාහරණ වලට යන්න කලින් පොඩි නීති ටිකක් තියෙනවා ඉගෙන ගන්න. පිළිපැදිය යුතු කරුණු ටිකක් ලියා ගන්න. කාබනික සංයෝගයක ප්‍රධාන කාබන් දාමය. කාබනික සංයෝගයක ප්‍රධාන කාබන් දාමය. කාබනික සංයෝගයක ප්‍රධාන කාබන් දාමය. right. අපි බලමු දැන් මේ ප්‍රධාන කාබන් දාමය කියන්නේ මොකක්ද? ප්‍රධාන කාබන් දාමය තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියලා. ළමයි මේ මෙන්න මේක ලියා ගන්නකො පොඩි මාතෘකාවක් ලියාගත්තද බලන්න. හරි මාතෘකාව ලියන්න මෙන්න මෙහෙම. දැන් ඔය කාබනික සංයෝගයක ප්‍රධාන කාබන් දාමයේ තෝරනකොට කාබන් දාමයේ සන්තතික වෙන්න ඕන. ලියා ගන්න අංක 1 කාබන් දාමයේ සන්තතික විය යුතුය. ඒ මොනවද කියලා මම උදාහරණ වලින් කියලා දෙන්නම්. කාබන් දාමයේ සන්තතික විය යුතුය. ඊට පස්සේ සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩයක් පවතිනම් දෙවෙනි පොයින්ට් එක. සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩයක් පවතිනම් එහි කාබන් පරමාණුව ප්‍රධාන කාබන් දාමයට ඇතුළත් විය යුතුය. සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩයක් පවතිනම් එහි කාබන් පරමාණු හරි. ඒ කාබන් පරමාණු සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩයක් පවතිනම් එහි කාබන් පරමාණුව ප්‍රධාන කාබන් දාමයට අයත් විය යුතුය. එහෙම හදාගන්න. තුන්වෙනි එක ඔය ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන වලට කියන අවශේෂ කාණ්ඩ කියලා. හරි. ලියාගන්න. සංයෝගයේ ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන පවතිනම් එය ප්‍රධාන කාබන් දාමයට ඇතුළත් විය යුතුය.
ඒ ප්‍රධාන කාබන් දාමයට ඇතුළත් විය යුතුය. ඒ ප්‍රධාන කාබන් දාමයට ඇතුළත් විය යුතුය. හරි අපේ විෂය නිර්දේශය ඇතුලේ කතා කරනකොට ඊළඟ එක වෙන්නේ අපිට එතකොට ප්‍රමාණවත් දිගම කාබන් දාමය තෝරාගත යුතුය. 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 දැන් උදාහරණ ටිකකින් අපි මේක බලමු ළමයි. දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ අවස්ථාවක්. උදාහරණයක CH3 CH2 CH3H CH2 COOH කියලා. හරි. දැන් ළමයි කාබන් දාමයක් කියලා කියන්නේ අපි ඔය සමාවේවිකතාව කතා කරලා තියෙන නිසා ඇත්තට ප්‍රශ්නකුත් නැහැ. දැන් කාබන් දාමය කිව්වහම මේකේ මෙන්න මෙහෙම. දැන් මේක අපි එළියට ගත්තොත් එහෙම හරි. මේ වගේ කාබන් සැකිල්ලක් නෝකේ තියෙන්නේ 1 2 3 4 5යි 1 2 3 ඔව් 1 2 3 4 5යි හරි 1 2 3 4 5යි මේකේ 100ක් අතර ඔය වගේ කන්නේ හරි එතකොට මේකේ කාබන් ප්‍රධාන කාබන් දාමය කියන්නේ දැන් මෙහෙම අපි ගන්නවා සම්තතිකයි කියලා කියන එකකට එකක් බැඳිලා තියෙන්න ඕන දැන් මෙතනදී අපි ප්‍රධාන කාබන් දාමය කියලා මේ සම්පූර්ණ එක මෙහෙම තෝරන්නේ නැහැ එහෙම තෝරන්න බෑ එක්කෝ මෙන්න මෙයා ප්‍රධාන කාබන් දාමය මෙන්න මෙහෙම හරි දැන් මතකද කිව්වා ප්‍රධාන කාබන් දාමයට ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අන්තර්ගත වෙන්න ඕන කියලා දැන් මේකේ ක්‍රියාකාරී කාණ්ඩය මේක හරි ඕකේ ක්‍රියාකාරී කාණ්ඩය ඕක හරි COOH කාණ්ඩය හරි අර වගෝ ගත්තාමත් COOH තියෙනවනේ ඒ COOH උඩින් ඉන්නේ නැහැ කියලා මම පස්සේ කියලා දෙන්නම් එහෙම නැත්නම් මේක ක්‍රියාකාරී කාණ්ඩය මම කියන නිසා පිළිගන්න මේක කියලා දැනට ඒතර ක්‍රියාකාරී කාණ්ඩය මම කියන නිසා මේක කියලා පිළිගන්නවා නම් මේ කාබන් පරමාණු අන්තර්ගත වෙන්න ඕන ප්‍රධාන කාබන් දාමයට ඔය පොයින්ට්ස් ටික අනුපිළිවෙලට බලාගෙන ඉන්න සන්තතික වෙන්න ඕන ඒ කියන්නේ එකට එකට බැඳලා තියෙන්න ඕන ඊට පස්සේ දැන් මේ වගේ ඔය සන්තතිකයි කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ මෙන්න මේ ඔක්සිජන් පරමාණුවක් කරා බෙන්. ඒතර කොයි වෙලේවත් මෙන්න මේ වගේ ප්‍රධාන කාබන් දාමයේ බවට පත් වෙන්නේ නැහැ. මේ ඔක්සිජන් හරහා බැඳිලා තියෙන නිසා මේක සන්තතික බැඳීමක් විදිහට සලකන්නේ නැහැ. ඒතර ප්‍රධාන කාබන් දාමයේ වෙන්නේ එක්කෝ මේ කොටස නැත්නම් මේ කොටස. එහෙම යන්නේ හරි. ඒතර අනිකුත් නීති ටික ඇප්ලයි කරනකොට ওই දෙකෙන් එකක් තීරේ. සන්තතිකව බැඳිලා තියෙනවා කියලා කියන්නේ මැදින් ඔක්සිජන් පරමාණු හරහා වගේ බැඳෙන්න බෑ කියන අදහස. හරි. ඊළඟට ප්‍රධාන කාබන් දාම ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පරමාණු ප්‍රධාන කාබන් දාමයට අන්තර්ගත වෙන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් කාබන් දාමය ප්‍රධාන කාබන් දාමය කියලා ඔහොම තෝරන්න බෑ. මේ වගේ එකක් තෝරන්න බෑ. හරි. තව ඕනනම් ඔයාලට කාබන් දාමය කියලා මෙහෙම එකක් තෝරන්න පුළුවන්. දැන් ඔය මම නිල් පාටින් කොටු කරලා තියෙනෙත් කාබන් දාමයක්. මෙන්න මෙහෙම එකක් තෝරන්න පුළුවන්. හරි. ප්‍රධාන කාබන් දාමය කියලා මෙහෙම කෑල්ලක් තෝරන්නේ නැහැ ළමයි. මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් ඔහොම තෝරන්නේ නැහැ. ඒකට හේතුව මම දැන් කියන්නම්. ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන්නුත් අන්තර්ගත වෙලා. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් ඒවත් අන්තර්ගත වෙලා. මේක ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැනේ. ඊට පස්සේ කියනවානේ දිගම කාබන් දාමය තෝරන්න කියලා. අන්න ඒකයි ළමයි මේ වගේ කොට කෑලි තෝරන්නේ නැත්තේ. ඒතොර දිගම කාබන් දාමය කිව්වහම 1යි 2යි 3යි 4යි 5යි යන්න පුළුවන් උඩරිම දුරට යනවා. අන්න ඒ නිසා තමයි ළමයි මම මේ නිල් පාටින් කාබන් දාමයක් තෝරලා තියෙන්නේ. මම යෝජනා කරනවා ඒක ප්‍රධාන කාබන් දාමය කියලා. ඊට අමතරව ප්‍රධාන කාබන් දාමයේ විය හැකි කාබන් දාම මොනවද කියලා ඇහුවොත් මම මෙන්න මේකත් ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අයිති මෙන්න මේකත් කාබන් දාමයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක තේරුවොත් කාබන් පරමාණු තියෙන 1 2 3 4යි. අන්න දැන් තරඟ වදිනවා 1 2 3 4යි 5ක් තියෙන කාබන් දාමය සහ 1 2 3 4ක් තියෙන කාබන් දාමය. එතකොට මෙන්න මේක මෙන්න මේකත් අයින් වෙනවා. හරි. මෙතන ලකුණු කරනකොට මේකත් අයින් වෙනවා. ඒක අයින් වෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩය නැති නිසා මේ රතු පාටින් ලකුණු කරපු එකත් අයින් වෙනවා. ඒකට හේතුව කාබන් 4යි තියෙන්නේ.
එහෙම බලපුවහම ළමයි මෙන්න මේ නිල් පාටින් අපි ලකුණු කරපු කාබන් දාමයේ නිවැරදි ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනුත් අන්තර්ගත වෙලා දිගම කාබන් දාමයේ සන්තතිකයි ඔක්සිජන් වගේ ඒවා මැද්දෙන් සම්බන්ධ වෙලා නැති නිසා. හරි. ඒතර මම මේ රවුමෙන් අදහස් කරන්නේ ක්‍රියාකාරී කාණ්ඩය. මේ රවුම ඕනේ ඇත්තටම. ඒක මම නිකන් කියේ වගේ කොට කැලි තෝරන්නේ ප්‍රධාන කාබන් දාමය කියලා. හරි. ඒතර දැන් මෙන්න මේ නිල් පාටින් තෝරන කාබන් දාමය ප්‍රධාන කාබන් දාමය වෙනකොට මෙන්න මේ CH3 කැලේ එකට ඇතුළුන්නේ නැහනේ. අන්න එතකොට ළමයි මේ CH3 වගේ වට තමයි අපි කියනවා ආදේශ කාණ්ඩ කියලා. මේ CH3 කාණ්ඩේ වගේ වට කියනවා ආදේශ කාණ්ඩ. ආදේශ කාණ්ඩ කියලා. පැහැදිලිද? හරි. නැවත මම ඕක ඔයාලට ලියන්න පුළුවන් මට්ටමට මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්න. අවශ්‍ය දේවල් ටික විතරක් දාලා. අදහසක් උළු යන්නේ නැදනේ. ඒතර අපේ තිබ්බේ CH3 CH2 CH3H CH2 COOH. මම මෙන්න මෙයාව ක්‍රියාකාරී කාණ්ඩය කියලා දුන්නා. දැන් අපි කාබනික රසායනය කරලා තියෙන කට්ටිය විදිහට අපි දන්නවනේ මේක ක්‍රියාකාරී කාණ්ඩය කියලා. ක්‍රියාකාරී කාණ්ඩය. ඒතර ඒ කාබන් දාමය අන්තර්ගත වෙන්න ඕන. ඒතර මම මෙන්න මෙහෙම කාබන් දාමයක් තීරුවා. මං අංක 1 කියලා ගන්නම්කෝ. තව මෙන්න මෙහෙම කාබන් දාමයක් තීරුවා. මං එක අංක 2 කියලා ගන්නම්කෝ. තාම මම මෙන්න මෙහෙම කාබන් දාමයක් තෝරනවා. මං එක අංක 3 කියලා ගන්නම්කෝ. මං දැන් ඔයාට අංක 2 වැරදි. හේතුව දිගම කාබන් දාමය නෙමෙයිනේ. දිගම කාබන් දාමය නොවේ කියන පොයින්ට් එකනේ අපි ගත්තේ. මේ පැත්තට ඇදි කාබන් 5කුත් මේ පැත්තට ඇදි කාබන් 4කුත් තිබෙන නිසා අරකට සාපේක්ෂව මේක කෙටි නිසා තමයි 2 අයින් කරේ. 3 වෙනි එක අයින් කරේ ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අන්තර්ගත නොවීම නිසා. දැන් තේරුණාද? ඒතර මේකේ එක තමා ප්‍රධාන කාබන් දාමය. දාගන්න වීඩියෝ එක නවත්තලා. හරි. එන උදාහරණයක් දෙකට පොඩි අදහසක් ඔලුවට ගියා නම් ඇති වැඩේට. උදාහරණයක් දෙක. ආයතන අර CH3 කැල රවුන්ඩ් කරලා ඒකට ආදේශ කාණ්ඩය කියලා නම් කරගන්න. ඒක අමතක වුණා මට කියන්න. CH3 CH2 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 CH3 H මෙන්න මෙහෙම. දැන් මේ වගේ අවස්ථාවක මේක තමයි ක්‍රියාකාරී කාණ්ඩය. එක්කෝ ඔයාලට තේරෙනව නැත්නම් මං කියන නිසා පිළිගන්න ප්‍රශ්නයක් නැහැ. ක්‍රියාකාරී කාණ්ඩය. ඒතර ක්‍රියාකාරී කාණ්ඩේ කාබන් දාමයට අන්තර්ගත වෙන්න ඕන. දැන් ළමයි මට මේකේ කාබන් දැන් අපිට මෙන්න මෙහෙම. මේක කාබන් දාමයක් විදිහට තෝරගන්න පුළුවන් ප්‍රධාන කාබන් දාමයේ විදිහට. දැන් ඔයගොල්ලෝ දන්නවා එතකොට මේ වගේ අර එල්ලිලා තියෙන කෑලි වලට කියන්නේ ආදේශ කාණ්ඩ කියලා. එහෙම ප්‍රධාන කාබන් දාමයේ තෝරනකොට තව කාබන් දාම කෑලි ඉතුරු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒවා ආදේශ කාණ්ඩ විදිහට නම් වෙනවා. කෙනෙක්ට හිතේ යයි මේ කෙලවරටම යන්නේ අපි මෙතනින් නවත්තමුද කියලා. මොකද එතනින් නවත්තපුවාම ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනයි. නමුත් ළමයි දිගම කාබන් දාමයේ තෝරනකොට අර දැන් මේ වගේ අවස්ථාවක දැන් ඔයා හැම වෙලේම ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් ළඟින් පටන් ගන්න ඕන කියලා එකක් නැහැ. ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අන්තර්ගත වෙන්න ඕන. ඒතර ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනුත් අන්තර්ගත කරගෙන දිගම එකට යන්න try කරන්න ඕන. එතකොට මේ කීටෝනයක් වගේ අවස්ථාවක මේ ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පහු කරගෙන ඉවර කමක් නැහැ. හරි. තව කෙනෙක්ට මෙන්න මේකත් තෝරන්න පුළුවන් ප්‍රධාන කාබන් දාමය කියලා. අපි මේක අංක 1 කියලා ගමු. මේක අංක 2 කියලා ගමු. තව කෙනෙක්ට මෙන්න මේකත් තෝරන්න පුළුවන්
ප්‍රධාන කාබන් දාමික. නැමිලා තිබ්බට කමක් නැහැ. ඇහැ හුරු කරගන්න සන්තතික නෙවෙයිද? මෙයාට මෙයා බෙදලා 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 නැමිලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අපි නේ නමලා තියෙන්නේ. ඔය ඇත්තට සත්‍ය හැඩද වෙන්නේ. හරි. ඒතකොට ඒක අංක 3 කියලා ගන්නම්කෝ. පළවෙනිම ළමයි අපිට මෙන්න මේ අංක 2 කියන කාබන් දාමේ අයින් කරන්න පුළුවන්. මේ අංක 2 කියන්නේ මෙන්න මෙහෙන් එන එක නේද? ඔහොම ඇවිල්ලා, ඔහොම ගිහිල්ලා, ඔහොම. ඇයි ඒ? ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් නැහැ. ඊට පස්සේ ළමයි කම්පිටිෂන් එක යන්නේ 1 සහ 3 අතර. 1 ගත්තොත් ප්‍රධාන කාබන් දාමේ කාබන් සංඛ්‍යාව අපි මේ කෙලවරක ඉඳන් ගණන් කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි. හැබැයි මේ නැමිලා යන එකේ ගණන් කරොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි. අර දීලා තියෙන කාරණා වැඩිපුරම තෘප්ත කරන එකට යන්න වෙන්නේ. ඒතර පළවෙනි එක අයින් වෙනවා ළමයි. දිගම කාබන් දාමය නෙවෙයි කියන කාරණේ මත. එහෙන් බලුවොත් තුන්වෙනි එක තමයි ළමයි ප්‍රධාන කාබන් දාමයේ බවට පත් වෙන්නේ. දාගන්න. ඔක ටිකක් වෙලාවේදී හරියනවා, බය වෙන්න එපා. මම ඔය ඕනාට වඩා තියරි දිදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. වීඩියෝ එක නතර ලියා ගන්න. එන තුන්වෙනි උදාහරණයට. තුන්වෙනි එකේදී ළමයි මම මෙහෙම එකක් ගන්නවා. හරි. මේක ක්‍රියාකාරී කාණ්ඩය. එතකොට මේක කාබන් දාම විදිහට තෝරන්න පුළුවන්. ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනුත් එක තෝරනවා නම් මේක අංක 1, නැමිලා ගිහිල්ලා මෙහෙම හරවලා යනවා නම් මේක තෝරන්න පුළුවන් අංක 2. මම මෙන්න මේක නොතෝරා ඉන්න. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් නැතුව කාබන් දාමයක් තෝරන එක වැඩක් නැහැ කියලා. දැන් ළමයි අංක 1යි අංක 2යි ගත්තාම දෙකේම ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් තියෙනවනේ. ළමයි අර පිළිවෙලට බලන්න. ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අන්තර්ගත වෙලා ඊට පස්සේ ළමයි දිගම කාබන් දාමයට යන්න කලින් ද්විත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන තියෙන්න ඕන. දැන් අපි අංක කරොත් මෙතන ඉඳලා 1 2 3 4 5. ද්විත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන සහිත කාබන් දාමයට ගියොත් කාබන් 5යි. අපි මෙතනින් ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනුත් ප්‍රධාන කාබන් දාමයට දාගෙන හැබැයි ද්විත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන නැත්නම් ත්‍රිත්ත බන්ධන මග ඇරලා ගියොත් මෙන්න මේ පාරේ 4යි 5යි 6යි. දැන් 1 කියන කාබන් දාමයේ සහ 2 කියන කාබන් දාමයේ දෙකේම ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් ඉන්නවා. ඒක ඕකේ. 1 කියන කාබන් දාමයේ ත්‍රිත්ත බන්ධන තියෙනවා. හැබැයි 2 කියන කාබන් දාමයේ ද්විත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන නැහැ. හැබැයි ඒක දිගින් වැඩිමක් කියනවා. එතකොට මොකක්ද අපි සලකන්නේ? එතකොට අපි සලකන්නේ අර නීති දුන්න අනුපිළිවෙල. දිගම කාබන් දාමයට යන්න කලින් ත්‍රිත්ත බන්ධන ද්විත්ත බන්ධන තියෙනවා නම් ඒ කාබන් දාමයේ තෝරගන්න ඕන. හරි. එහෙනම් එක තමයි හරි, 2 වැරදි. මොකද මේකේ ත්‍රිත්ත බන්ධනය කියන සාධකයේ සලකලා තමයි ළමයි අපි එක තීරුවේ. ත්‍රිත්ත බන්ධනය අන්තර්ගතයි. මේක ත්‍රිත්ත බන්ධනය අන්තර්ගත නොවේ කියන කාරණය මත තමයි ළමයි දෙවෙනි එක අපි අයින් කරේ. ලියාගන්න. හරි. ඊට පස්සේ අපි යනවා 4 වෙනි උදාහරණයට. එතකොට ඇති යම් අදහසක් වලක ගන්න ගොළුවේ ගැප් වෙනවා. හරි. දැන් මේ බලන්න.
දැන් මේ වගේ අවස්ථාවක් ගත්තාම මෙයා තමයි ක්‍රියාකාරී කාණ්ඩය. ඒතකොට ඒ කාබන් අයිති වෙන්න ඕන. ඒතකොට ළමයි මම මෙන්න මෙයාව ප්‍රධාන කාබන් දාමයේ විදිහට තෝරනවා. අංක 1 ආයේ මෙයාව ප්‍රධාන කාබන් දාමයේ විදිහට තෝරනවා. අංක 2 මේ මෙහෙන් ඔහොම යන්නේවා තෝරන්නේ නැහැ. ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අන්තර්ගත වෙන්නේ නැති නිසා. දැන් ඔයාලට මෙතනදී පැහැදිලි ළමයි මෙන්න මේ කාරණය මම මෙතනින් ගණන් කරොත් 1 2 3 4 5 6 7 ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අන්තර්ගතයි ද්විත්ව බන්ධනයේ අන්තර්ගතයි කාබන් 7ක් අන්තර්ගතයි. මේ පාරෙන් આવොත් 6 7 8 ඔයාලට පේනවාද අංක 1 සහ 2 කියන කාබන් දාම දෙකම සලකනකොට ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනුත් අන්තර්ගත වෙලා ද්විත්ව බන්ධනයත් අන්තර්ගත වෙලානේ. අන්න දැන් ඒ වගේ වෙලාවට යනවා දිගම කාබන්. අර උඩ ඉඳන් පිළිවෙලට බලාගෙන ඉන්න ඕන. එහෙනම් මෙතනදී ළමයි අපි අංක 1 අතාරිනවා. දිගම කාබන් දාමය නොවීම නිසා 2 තෝරනවා. ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනුත් අන්තර්ගත වෙලා ද්විත්ව බන්ධනත් අන්තර්ගත වෙලා ඊට අමතරව දිගම කාබන් දාමය කියන සාධකය පාවිච්චි කළා. බවට පත්වීම. දාගන්න උදාහරණේ. ඇති නේද? එතනින් ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් නේ. නාමකරණය කරද්දී තව ඔක ප්‍රැක්ටිස් කර ගන්න පුළුවන් දරුවෝ. හරි. sorry. ඊට පස්සේ වීඩියෝ එක නවත්තලා ලියා ගන්න ඕන. ඊට පස්සේ පොඩ්ඩක් මේ ආදේශ කාණ්ඩ කියලා පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්නකො. ආදේශ කාණ්ඩ. ආදේශ කාණ්ඩ. උදාහරණ 1 දැන් මෙන්න මේ වගේ සංයෝගයක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ වගේ එක මම ඔයාට අර කලින් දැන් ඔයාට අත්දැකීම් නැති නිසා එකපාර බැරි වෙන්න පුළුවන්. නමුත් මම මේක අර උඩ දුන්න ප්‍රධාන කාබන් දාමයේ තේරීමේ නීති ටික පාවිච්චි කරලා තේරුවොත් මේක තමයි ප්‍රධාන කාබන් දාමයේ වෙන්නේ. මේක ක්‍රියාකාරී කාණ්ඩය. මාත් එක්කම ලියාගත්තත් කමක් නැහැ. ක්‍රියාකාරී කාණ්ඩය මේක තමයි ප්‍රධාන කාබන් දාමයේ වෙන්නේ. ඒ ප්‍රධාන කාබන් දාමයේ එක කියලා ටිකක් මේක ලොකු කරලා මෙහෙම අල්ලන් යන්න. ඔහොම කරන්නේ නැහැ. එහෙම ගන්න බෑ. හරි? එහෙම වුණාම ළමයි මේ ඉතිරි වෙන CH3 කැලි වගේම එව්වා ආදේශ කාණ්ඩ බවට පත් වෙනවා. මේ බ්‍රෝමින් වගේ වට තමයි ඒතර ආදේශ කාණ්ඩ කියලා කියන්නේ අපි. 9 අගට ප්‍රත්‍යක් යදෙනවා මේ ආදේශ කාණ්ඩ වල. උපසර්ගයක්. උදාහරණාංක 2 දැන් අර කියන ප්‍රධාන කාබන් දාමයේ තේරීමේ නීති ටික භාවිතා කරොත් මෙන්න මෙයා තමයි ළමයි ප්‍රධාන කාබන් දාමයේ වෙන්නේ. මෙයා තමයි ක්‍රියාකාරී කාණ්ඩය. මෙයා ක්‍රියාකාරී කාණ්ඩය, මෙයා ප්‍රධාන කාබන් දාමයේ. එතකොට මෙන්න මේ වගේ ඒවා ආදේශ කාණ්ඩ. ඒවා නම් කරන හැටි කියන්න. ආදේශ කාණ්ඩ. හරි නේද? හරි එක හරි. පැහැදිලි නේද? right. ඒක හරි. දැන් ඊළඟට ළමයි මෙන්න මේකත් පොඩ්ඩක් chart එකක් විදිහට දාගන්න. මාතෘකාවක් ඕනේ. කාබන් පරමාණු ගණන 1යි 2 sorry. කාබන් පරමාණු 1යි 2යි 3යි 4යි 6යි 7ක් ඇති. හරි. ඒ ඉස්සරහෙන් දාගන්න මෙත් එත් ප්‍රොප්
4ක් නම් බියුට්, 5ක් නම් පෙන්ට්, 6ක් නම් හෙක්ස්, 7ක් නම් හෙප්ට් කියලා. ඕනනම් එක උඩින් දෙන්නම් ප්‍රධාන කාබන් දාමේ නාම මූලය. ප්‍රධාන කාබන් දාමේ නාම මූලය. ඒක සිංහල නම් මම එච්චර වැඩි කෑ කරන්නේ නැහැ. මම කලිනුත් කිව්වා ඔය නාම මූලය වගේ ඒවා වචන හරි දන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ඇල්කිල් කාණ්ඩේ නම. ඒ මොකද්ද? හරි. පස්සේ කියලා දෙන්නම් දැනට මෙතිල්. ඕන විදිහට කියලා දෙන්නම් මෙතිල්. මෙයා ඉතිල්. මෙයා ප්‍රොපිල්. මෙයා බියුටයිල්. එතනින් එහාට මට ඕන වෙන්නේ නැහැ. හරි. හරි. ඔන්න ඔක පොඩ්ඩක් දාගන්නු. හරිනේ. හරි. මට හිතෙනවා මම උගන්වපු ටික ඇති කියලා දැනට. කාබොක්සිලික් අපි කාබොක්සිලික් අම්ල වලින් පටන් ගන්න. ඊළඟට පොඩ්ඩක් කියන්නම් අර වගුව මොකද්ද කියලා. දැන් වගුවක් දුන්නා ඉස්සෙල්ලාම පටන් ගද්දි ඒ මොකද්ද කියලා දැන් කියන්න. දැන් ළමයි ඔයා හිතන්නකෝ මෙන්න මෙහෙම. ඔයාට දෙන කාබනික සංයෝගය මේ වගේ. අවුලක් නැහැ. මේකේ ක්‍රියාකාරී කාණ්ඩේ කාබොක්සිලික් COOH. ඒතකොට ඔක කාබොක්සිලික් අම්ලයක් විදිහට නම් කරනවා. ඔයාට හම්බ වෙන කාබනික සංයෝගය මේ වගේ. අවුලක් නැහැ. ක්‍රියාකාරී කාණ්ඩේ ඇල්ඩිහයිඩයක් විදිහට නම් කරනවා. ඒක කරන්නේ කොහොමද කියලා දෙන්න. ඔයාට හම්බ වෙන කාබනික සංයෝගය මෙන්න මේ වගේ වුණොත්. දැන් මේක ඇල්ඩිහයිඩ් කියන ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙනවා. ඇල්කොහොල් එකට දාලා ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙනවා. ඒතර ඔක ඇල්ඩිහයිඩයක්ද විදිහට නම් කරනවද ඇල්කොහොලයක් විදිහට නම් කරනවද කියන ප්‍රශ්නේ එනවනේ. පැහැදිලිනේ කියපුවද? එතකොට කාබනික සංයෝගයක අපි ওই ක්‍රියාකාරී කාණ්ඩ කියලා හිතන් ඉන්නවා 2ක් හෝ 3ක් තිබ්බොත් එතකොට කාබනික සංයෝගය අයිති වෙන්නේ මොන කාබනික සංයෝග පන්තියටද කියලා පොඩි ප්‍රශ්නයක් එනවනේ. ඒ නිසා ළමයි මේ ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා තිනවා. අන්න ඒක තමයි වගුවේ තියෙන්නේ. දැන් උඩම තිබ්බ COOH. ඊට පස්සේ ආයතනක තිබ්බනේ ඇල්ඩිහයිඩ්. ආය පල්ලෙහෙන් තිබ්බනේ ඇල්කොහොල්. ඒතර මේ වගේ ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා තියෙනවා. දැන් උඩම තියෙන එක්කෙනාට තමයි ප්‍රමුඛතාවය හම්බෙන්නේ. එතකොට යම් කාබනික සංයෝගයක ඇල්ඩිහයිඩ් ක්‍රියාකාරී කාණ්ඩයයි ඇල්කොහොල් ක්‍රියාකාරී කාණ්ඩයයි තියෙනකොට අපි උඩ ඉන්න එක්කෙනා තමයි ක්‍රියාකාරී කාණ්ඩය කියලා සලකන්නේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ සංයෝගය දැන් මෙතන ඇල්කොහොලයි ඇල්ඩිහයිඩයි තියෙනවා. ඕනම් පෙරලා බලන්න අර වගුවේ ඇල්කොහොලයට වඩා ඇල්ඩිහයිඩේ උඩින් ඉන්නවා. ඒක තේරුම තමයි ළමයි. එතකොට ඇල්ඩිහයිඩයක් විදිහට තමයි මේ සංයෝගය නම් කරන්නේ. අපි කියන්නේ මෙයා තමයි ක්‍රියාකාරී කාණ්ඩය, මෙයා තමයි එතකොට ආදේශ කාණ්ඩය බවට පත් වෙන්නේ. කීපක තේරුණාද? ඒ ප්‍රමුඛතා ලයිස්තුවෙන් අදහස් වෙන්නේ ඒක. එතකොට අර ඒ දැන් ඇල්කොහොලේ ඉස්සරහින් නම් දෙකක් තිබ්බනේ. එක තැනක තියෙනවා දැන් අපි ඇල්ඩිහයිඩ් එක ගත්තොත් එක තැනක තියෙනවා ෆෝමයිල් කියලා, තව තැනක ඇල් කියලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි ළමයි එක තැනකදී ක්‍රියාකාරී කාණ්ඩයක් වෙන්න පුළුවන් කෙනෙක් තව කෙනෙක් තැනකදී ආදේශ කාණ්ඩයක් වෙන්න පුළුවන් නේ. දැන් මෙතනදී ඇල්ඩිහයිඩේ ක්‍රියාකාරී කාණ්ඩයක් වුණා. ක්‍රියාකාරී කාණ්ඩයක් වෙද්දී එන නම තමයි ඇල්. හරි මේ වගුවේ කෙළවරේ තියෙන්නේ පන්ති නාමය කියලා. එයා ක්‍රියාකාරී කාණ්ඩයක් වෙනකොට. හැබැයි එයා වෙන කෙනෙක් ඉස්සර ආදේශ කාණ්ඩයක් වෙන්න පුළුවන්. උපසර්ගය කියලා තියෙන එක. ෆෝමයිල් කියන්නේ ඒතකොට ඒ එන නම. කරදි තේරෙයි. හරි. පොඩි අදහසක් දුන්නේ හරි. පොඩි අදහසක් දුන්නේ. හරි. දැන් එන්න අපි කාබොක්සිලික් අම්ල නාමකරණයෙන් පටන් ගමු. අපි පොඩ්ඩක් කරලා අතර නවත්තනවා. ඊට පස්සේ දිගටම මේක ඉවර වෙන්න කරගෙන යනවා. හරි. ලියාගෙන කාබොක්සිලික් අම්ල නාමකරණය. දැන් මේ බලන්න. හරි. මේ අරද මෙන්න මෙහෙම පොයින්ට්ස් ටිකක් ලියා ගන්න. නාමය ඔයික් හිස්තනක් ඇසිඩ් ලෙස අවසන් වේ. නාමය ඔයික් හිස්තනක් ඇසිඩ් ලෙස අවසන් වේ. Number 2.
කාබන් දාමයේ අංකනයේදී COOH කාබන් පරමාණුවට අංක 1 ලැබෙන පරිදි ප්‍රධාන කාබන් දාමය අංකනය කරයි. COOH කාබන් පරමාණුවට අංක 1 ලැබෙන පරිදි ප්‍රධාන කාබන් දාමය අංකනය කරයි. COOH කාබන් පරමාණුවට අංක 1 ලැබෙන පරිදි ප්‍රධාන කාබන් දාමය අංකනය කරයි. දැන් මේ අංකනය කරන්න ඕන මොකටද කියලා මම කියන්නම්. හරි. අංකනය කරන්න ඕන මොකටද කියලා කියන්න. හරි. දැන් මෙන්න මෙයාගේ නම ගන්නකො ඉස්සර නම් ටිකක් ලියමුකෝ වැඩි හිතන්න ඕනේ CH3COOH. දැන් චුට්ටක් පෙරලා ගන්නකො අර අපි කාබනික සංයෝගයක අන්තර්ගත වී හැකි සියලු කොටස් එක නමක් ලියවනේ. ඒක තිබ්බා ආදේශ කාණ්ඩ වල නම් ලියන්න. ඊට පස්සේ ප්‍රධාන කාබන් දාමයේ නාම මූලය, ඊට පස්සේ AND END IND කියලා එකක් එනවා කිව්වා. ඊට පස්සේ ක්‍රියාකාරී කාණ්ඩේ නම. දැන් මේක දෙද්දිම කිව්වා මේකේ ක්‍රියාකාරී දැන් මේ කාබොක්සිලික් අම්ල කියලා මාතෘකාවක් ලිව්වා. මේකේ දැන් ක්‍රියාකාරී කාණ්ඩේ කාබොක්සිලික්. මේකේ නම ඉවර වෙන්නේ ඒ නිසා ඔයික් ඇසිඩ් වලින්. දැන් මේක ළමයි තේරුම් ගන්න ඕන දේ තමයි මේකේ ආදේශ කාණ්ඩ කියලා જાතියක් නැහැ. ටිකක් කරදි හරියන බය වෙන්න එපා. මේකේ ආදේශ කාණ්ඩ කියලා දෙයක් නැහැ. දැන් මේක ප්‍රධාන කාබන් දාමය. ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පරමාණුද සහිතව දිගම කාබන් දාමය තමයි ප්‍රධාන කාබන් දාමය බවට පත් වෙන. ඒතර මේක තමයි ප්‍රධාන කාබන් දාමය. දැන් ප්‍රධාන කාබන් දාමය මාක් කරාට පස්සේ ඒකට සම්බන්ධ වෙලා තියෙන ආදේශ කාණ්ඩ කියලා જાතියක් නැහැ. ඒතර නමට ආදේශ කාණ්ඩ කියලා જાතියක් එන්නේ නැහැ. ඒතර නම පටන් ගන්න කොහොමද? අරක පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕන 5ක් 6ක් කරනකම්. ප්‍රධාන කාබන් දාමයේ නාම මූලයෙන් කාබන් 2යිනේ. දැන් අර මීට කලින් පොඩි වගුවක් දීලා කාබන් 2යි නම් එත් කියලා ඉස්සරහින් දුන්නා නේද? උඩින් ලිව්වා නේද? ප්‍රධාන කාබන් දාමයේ නාම මූලයද මොකක්ද මගුලා? ඒ කියන්නේ ප්‍රධාන කාබන් දාමයේ කාබන් 2ක් තියෙනකොට එත් කියලා පටන් ගන්නෙ. සිම්පල් වලින් ලියන්න එත්. දැන් බලන්න අර මුලින්ම අර පටන් ගද්දි දුන්න වගුවට යටින් දුන්නා නමක තියෙන කොටස්. ඒ කොටස් වල තියෙනවා උපසර්ග නැත්නම් ආදේශ කාණ්ඩ නැත්නම් ප්‍රධාන කාබන් දාමයේ නාම මූලය. ඊට පස්සේ සංතෘප්තද අසන්තෘප්තද බව හැඟවෙන ඇන්ද ඊන්ද අයින්ද. හරි. ඒක දාන්න ඕන. දැන් මේක කාබන් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නෑනේ. එහෙනම් ළමයි N. ඔන්න පොඩි නීතියක් නැත්නම් පොඩි සටහනක් දෙන්නම් මේක යටතේ. සංතෘප්ත නම් N. කාබන් ද්විත්ව බන්ධනයක් තිබ්බොත් in. කාබන් ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත් අයින් කියලා කැලලක් එනවා. ඔහොම තමයි නෝට් එක දෙන්නේ. හරි. එහෙනම් ඒත් ප්‍රධාන කාබන් දාමේ නාම මූලය. ඒ නාම මූලය කියන එක සිංහලෙන් හරිද වැරදිද මම දන්නේ නැහැ. ඒ නිසා මම ඒක නිකන් මට හිතන වචනයක් විදිහට පාවිච්චි කරන්නේ. ඒක වැඩි හිතන්න එපා. ඊට පස්සේ සම්තෘප්ත බව හැඟීමට n. ඊට පස්සේ ළමයි කියන නම ඉවරක් නැහැ. ඊට පස්සේ දැන් හරින ළමයි කාබන් 2 කියන එක n එත් කියන එකෙන් ලියුණා. කාබන් අතර ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ කියන එක n වලින් ලියුණා. සම්තෘප්තයි කියන එක COOH තමයි ක්‍රියාකාරී කාණ්ඩය. ඔයික් ඇසිඩ්. ඇන්ට ඔයික් සෙට් කරලා ලියනවා හිස්තනක් තියන්නේ නැතුව. හැබැයි ඔයික් සහ ඇසිඩ් අතර හිස්තනක් තියලා ලියන්න ඕන. එතකොට එතනොයික් ඇසිඩ් බවට පත් වෙන නම. 5ක් ලියද්දී ඔක හරියන බය වෙන්න එපා. එතනොයික් ඇසිඩ්. හරි. විලක නතර ලියාගන්න. එන දෙවෙනි එකට 1යි 2යි 3යි. COOH තමයි ක්‍රියාකාරී කාණ්ඩේ. ඒ කාබන් එක දිගම කාබන් දාමය මම තෝරගන්නවා. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තිබ්බොත් ඒවත් අල්ල ගන්නවා. නමුත් මේකේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. ඒ නිසා මට එහෙම කොටු කරගන්න ඕන කියලා එකක් නැහැ. ඊළඟ ඊට අමතරව ළමයි එහෙම මට මේ ප්‍රධාන කාබන් දාමයේ විය හැකි කාබන් දාම කියලා එහෙම වෙන ඔප්ෂන් උත් නැහනේ. ඒ නිසා මේක තමයි ප්‍රධාන කාබන් දාමයේ අවශේෂ කාණ්ඩ ආදේශ කාණ්ඩ කියලා જાතියක් මට පේන්නේ නැහැ. ඒ නිසා මම නම පටන් ගන්නවා ප්‍රධාන කාබන් දාමයේ නාම මූලයෙන්. කාබන් 3යි නම් ප්‍රොප්. සිම්පල් වලින්ම ලියාගෙන යන්න ළමයි. ඒක තමයි සාමාන්‍ය විදිය. ප්‍රොප්. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. කාබන් දාමයේ සංතෘප්තයි කාබන් තනි බන්ධන තියෙන නිසා ප්‍රොපෑන්. ඊට පස්සේ තියෙන ළමයි මට ඔයික් ඇසිඩ් දාලා ලියන්න. හරි. මම ලියා යන්න.
ලියන්නේ දෙක නම් දෙක. හරි බලන්න මේකේ කාබන් 4ක් තියෙනවනේ. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධනත් නැහැ. ආදේශ කාණ්ඩ කියලා જાතිකුත් නැහැ. ඒ නිසා මෙහෙම නමාවද කියලා කාබන් 4යි නම් බියුට් කියලා පටන් ගත්තා. හේතු සහිතව ලියන ළමයි. දැන් මේ බලන්න කාබන් 4යි නම් බියුට්. කාබන් කාබන් තනි බන්ධන විතරක් නිසා බියුටැන්. ඊට පස්සේ ඔයික් දැම්ම හිස්තනක් තිබ්බා ඇසිඩ් දැම්මා. හරි මේකේ කාබන් ප්‍රධාන කාබන් දාමේ මේක කියලා තෝරන්න. දැන් මේව මගින් නවත්තන්න බෑ. එහෙම මගින් නවත්තලා මේක ආදේශ කාණ්ඩයක් කියලා හිතන්න බෑ. ප්‍රධාන කාබන් දාමයට ගන්න පුළුවන් උපරිම එක ගන්න ඕන ඉස්සෙල්ලා. ඒක එහෙමයි. එතන 1 2 3 4 5යි පෙන් ඒක බන්ධන විතරයි කාබන් කාබන් අතර තියෙන්නේ. මේ කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනේ සලකන්නේ නැහැ ඒක. ඒ නිසා ඉන් දාන්නේ කාබන් කාබන් තනිද ද්විත්වද ත්‍රිත්වද කියලා බලන්න ඕන. පෙන්ටන් ඔයික් ඇසිඩ්. හරි. ඊට පස්සේ එන පස්වෙනි උදාහරණයට වීඩියෝ එක නවත්තලා සම්පූර්ණ කරගන්න. හරි. පස්වෙනි එකේදී ඔන්න මම මෙන්න මේ වගේ උදාහරණයකට එනවා ළමයි. දැන් ළමයි අපි මේකේ නම ලියනකොට මේක කාබන් තියෙනවනේ 1 2 3 4. අපි බියුටනොයික් ඇසිඩ් කියලා ලිව්වොත් බියුටැන් ඔයික් ඇසිඩ් කියලා ලිව්වොත් අපිට මොකද මිස් වෙන්නේ? මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා කියන කාරණේ මිස් වෙනවා. එහෙනම් එතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. එහෙම නැත්නම් එතන අසන්තෘප්ත ස්වභාවයක් තියෙනවා කියන එක අපිට හඟවන්න පුළුවන් විදිහ තමයි ළමයි මෙන්න මෙතෙන්ට බියුටැන් කියන තැනට බියුටීන් කියලා දාගන්නවා. බියුටිනොයික් ඇසිඩ් කියලා ලියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම ඔයාලට කිව්වා මේක දිහා බලාගෙන මේක ලියනවා වගේ මේක දිහා බලන්න මේක ලියන්න පුළුවන්. දැන් බියුටිනොයික් ඇසිඩ් කියන එක දිහා බලාගෙන කෙනෙක්ට ලියන්න පුළුවන් නේද? CH3 CH ද්විත්ව බන්ධන CH COOH වගේම මේ ද්විත්ව බන්ධනේ මෙතෙන්ට අරගෙන CH ද්විත්ව බන්ධන CH CH2 COOH කියලා. ඔයා කොහොමද කියන්නේ? මේ නම මෙයාට අදාළ නැහැ කියලා හැමුණොත් එහෙම. ඇයි? කාබන් 4ක් තියෙනවා බියුට් හරි. COOH කාණ්ඩේ ක්‍රියාකාරී කාණ්ඩේ ඔයික් ඒකත් හරි. ද්විත්ව බන්ධනයක් තියෙන නිසා ඊන් දාලා තියෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන දැන් මේකට අදාළව මේ සංයෝගය ලියන්න පුළුවන් මේ සංයෝගය ලියන්න පුළුවන් වගේනේ. එතන අපි මේකේ නම ලියනකොට මේ ද්විත්ව බන්ධනේ තියෙන්නේ. හරි? මෙන්න මේ මැද්දේ කාබන් පරමාණු දෙක අතරමයි කියලා කියන්න ඕන මේ දෙක අතර නෙමෙයි කියලා කියන්න. මෙතෙන්ට එන්න විදිහක් නැහැ නේ. මෙතන ඉඩ නැහැනේ කාබන් පරමාණුට බන්ධන තව හදන්න බෑනේ. තව 5 බන්ධනයක් මෙතන හදන්න බෑ. ඒතර මේ ද්විත්ව බන්ධනේ මෙතන නෙවෙයි තියෙන්නේ කියලා කියන්න ඕන. ඒකට අපි කරන්නේ ළමයි මේ කාබන් දාමයේ අංකණය කරලා මේ ද්විත්ව බන්ධනයට එන අංකයක් ඒ ඊන් ඉස්සරහෙන් දානවා. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔයාලට ඕන මම මේක තර්කානුකූලව උගන්වන්නේ. හරි? මේ අංක දාන්නේ ඇයි නොදැම්මොත් මොකද වෙන්නේ කියන කාරණේ. ළමයි ඒ නිසා අපිට කාබන් දාමයේ අංකණය කරන්න වෙනවා. ප්‍රධාන කාබන් දාමයේ ලකුණු කරගෙන මෙහෙම ලකුණු කරගන්න මොන කියලා එකක් නැහැ. මනසින් කරත් හරි. අපි කාබන් දාමයේ අංකණය කරනවා. අංකණය කරද්දී කාබොක්සිලික් අම්ලවල අංක 1 දෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන්ට. එතෙන් සිට අනිත් පැත්තට අංක කරගෙන යන්න ඕන. 1 2 3 4. දැන් ළමයි අපිට පේනවා 2 සහ 3 අතර තමයි ද්විත්ව බන්ධනේ තියෙන්නේ. ඒ නිසා අපි කරන්නේ මෙන්න මෙහෙම. බියුට් කියලා ලියලා මේ ඊන් එක තියෙන්නේ 2 සහ 3 අතර කියලා කියන්න අපි ඒ ඉලක්කම් දෙකෙන් කුඩා ඉලක්කම ලියනවා. 2 ඊන් කියලා. මේ 2 ඊන් කියලා ලිව්වහම ඒකේ තේරුම තමයි ඊන් කියන්නේ ද්විත්ව බන්ධනයක්. ඒක තියෙන්නේ 2 සහ 3 කාබන් අතර කියන එක. 3 ඉලක්කම ලියන්න ඕනේ නැහැ එතකොට. ඊන්
ඔයික් ඇසිඩ් කියලා ඊටු ටික සම්පූර්ණ කරනවා. දැන් මම මෙතනදී ඔයාලට නීති කීපයක් උගන්වනවා. එකක් තමයි හරි ඉලක්කමක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් අතර ඉදිරිපසින් හෝ පිටිපසින් ඉරි කැල්ලක් යෙදෙනවා. සෑම විටම ඉංග්‍රීසි අක්ෂරයක් සහ අක්ෂරයක් සහ ඉලක්කමක් ඉරකින් වෙන්වේ. හිස්තැන් නෑ. හිස්තැන් තියන්න ඕන මං කියනවා අනිවාර්යයෙන්. මේ මෙතන හිස්තැනක් තියෙනවා. මේක ස්පේස් එක අනිවාර්යයි. හරි? අනිවාර්යයි. හරි? ඒකත් ලියා ගන්න. අනිවාර්යයි. ඔයික් ඇසිඩ් ළඟ ස්පේස් එක අනිවාර්යයි. ඊළඟට හරි ඊළඟට ද්විත්ව බන්ධනය හෝ ත්‍රිත්ව බන්ධනය සඳහා ඊන් හෝ අයින් ලියන විට මම මේ කතා කරන භාෂාවෙන් ලියන විට කාබන් පරමාණු වලට ලැබෙන අඩු ඉලක්කම ඊන් හෝ අයින් ඉදිරියෙන් ලියනු ලැබේ. මේක මීට වඩා ලස්සනට හරි නිකන් ප්‍රොෆෙෂනල් ලැන්ග්වේජ් එකකින් කියන්න පුළුවන්. මම මේ මට ඔළුවට එන අදහස කියන්නේ. ද්විත්ව බන්ධනයේ හෝ ත්‍රිත්ව බන්ධනයේ තියෙන අවස්ථාවක ඊන් හෝ අයින් කියලා ලියනවා කිව්වනේ. ඇන් වෙනුවට. හරි? එහෙම ලියනකොට ඒ කාබන් පරමාණු දෙකෙන් කුඩා ඉලක්කම අඩු ඉලක්කම තමයි ළමයි ඊන් හෝ අයින් ඉදිරියෙන් ලියන්නේ. දැන් ඒ ඊන් ඉදිරියෙන් ඉලක්කම ලියනකොට ඉරි කැලලක් ගහන්න ඕන කියන එක මම මේ දෙවෙනි වගන්තියට අන්තර්ගත කරේ නැත්te ඒක පළවෙනි වගන්තිය කියන නිසා. හරිද? හරි. එතකොට ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙනකොට මම මේක දැන් ඔයාලට මම මේක කියවන්නම් එකපාරක් ලියා ගන්නකොට අකුරු පැහැදිලි නැතුව ඇති. හරි? ඊළඟට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. ඔය 9 ළමයි දැන් අපි ලිව්වේ බියුට් to enoic acid කියලානේ. කියවීමේ පහසුව සඳහා ඊන් හෝ අයින් ඉදිරියෙන් ලියවෙන ඉලක්කම ප්‍රධාන කාබන් දාමය සඳහා ලියන නාම මූලයේ ඉස්සරහට ගේන්න පුළුවන්. ඒ අනුව ඔය නම දෙකම හරි to butanoic acid කියලා ලියන්න පුළුවන්. මම ඒකට සිංහල වගන්තියක් දෙන්නේ නැහැ. ඕනනම් දෙන්න. හරි. ඔයා මෙන්න මෙහෙම කරන්නකෝ. මේක විතරක් මෙහෙම ලියා ගන්නකෝ. ටක් ගාලා වීඩියෝ එක නවත්තලා. ලියලා ඔන්න ඔතනදී අපි දැන් ළමයි ඕකොල්ලෝ බලයි. එතකොට මේ නීති ගොඩාක් ඉගෙන ගන්න නෑ. කාබොක්සිලික් අම්ල වලින් ඉගෙන ගන්න නීති වලින් ළමයි තව ඔය ඒමයිඩ් එස්ටර් වගේ දේවල් වලට නිකම්ම එතකොට ඒවට නීති එන්නේ නෑ ළමයි. අර එහෙමයි. හරි පළවෙනි උදාහරණ දෙකේ පළවෙනි අවස්ථාවලදී තමයි නීති ටිකක් එන්නේ. ඊට පස්සේ ඒ වගේ ඊටු ටික ලියාගෙන යන්න පුළුවන්. හරි. වීඩියෝ එක නවත්තලා උඩ සංයෝගයයි නමයි ලියා ගන්නකො. හරි. ඊට පස්සේ ඔන්න ඔය පළවෙනි පොයින්ට් එක ලියා ගන්න සෑම විටම ඉංග්‍රීසි අක්ෂරයක් සහ ඉලක්කමක් අතර නැත්නම් සෑම විටම ඉංග්‍රීසි අක්ෂරයක් සහ ඉලක්කමක් ඉරකින් වෙන් වේ. ඔය වගේ ඩෑෂ් ලකුණකින් වෙන් වෙනවා. මේ කොමා දෙක දාන්නේ. හරි. ඉරකින් වෙන් වේ. සෑම විටම ඉංග්‍රීසි අක්ෂරයක් සහ ඉලක්කමක් ඉරකින් වෙන් වෙනවා. ඒක ඉස්සරහින් උනත් එකයි පස්සෙන් උනත් එකයි. හරි. ඕන එතනම ලියා ගන්න ඉරි කෑල්ල සහ ඉංග්‍රීසි අක්ෂරය අතර හිස්තැන් නැත. 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 හරි. දෙවෙනි එක ලියා ගන්න ඔය ද්විත්ව බන්ධනයේ හෝ ත්‍රිත්ව බන්ධනයේ සඳහා ද්විත්ව බන්ධනයේ හෝ ත්‍රිත්ව බන්ධනයේ සඳහා ඊන් හෝ අයින් ලියන විට
en e නෑ en විතරයි en හෝ yn ලියන විට in හෝ in ලියන විට එහි කාබන් පරමාණු වලට ලැබෙන අඩුම ඉලක්කම පමණක් එහි කාබන් පරමාණු වලට ලැබෙන අඩුම ඉලක්කම පමණක් in හෝ in ඉදිරියෙන් ලියනු ලැබේ. in හෝ in ඉදිරියෙන් ලියනු ලැබේ. හරි. මේකට සිංහල මවගන්තියක් දෙන්න ලියා ගන්න තුන්වෙනි පොයින්ට් එක. in හෝ in ඉදිරියෙන් ලියනු ලැබේ. in හෝ in ඉදිරියෙන් ලියනු ලැබේ. ඊළඟට කියවීමේ පහසුව සඳහා in හෝ in ඉදිරියෙන් යෙදෙන ඉලක්කම කියවීමේ පහසුව සඳහා in හෝ in ඉදිරියෙන් යෙදෙන ඉලක්කම ප්‍රධාන කාබන් දාමයේ නාම මූලයේ ඉස්සරහට රැගෙන ආ හැක. ඉලක්කම ප්‍රධාන කාබන් දාමයේ නාම මූලයේ ඉදිරියට රැගෙන ආ හැක. කියවීමේ පහසුව සඳහා in හෝ in ඉදිරියෙන් ලියවෙන ඉලක්කම ප්‍රධාන කාබන් දාමයේ නාම මූලයේ ඉදිරියට රැගෙන ආ හැක. ප්‍රධාන කාබන් දාමයේ නාම මූලයේ ඉදිරියට රැගෙන ආ හැක කියලා මෙන්න මේක මේ විදිහටම ලියා ගන්න. වීඩියෝ එක නතර ලියා ගන්න. මම යනවා ඊළඟ උදාහරණයට. හරි. හරි. එන්න ඊළඟ උදාහරණයට. දැන් මේ වගේ උදාහරණ කීපයක් කරමු. අපි 4ද 5ද ලියුවේ මට මතක නැහැ. මම 5 කියලා ලියන්නද? 6 කියලා ලියන්නද? හරි 6. 6ද 7ද? හරි. ඔයාලා ගැලපෙන විදිහට දාගන්න. හරි. දැන් මේ වගේ එක ප්‍රධාන කාබන් දාමයේ මේක වුණාම ඔයාලට පේනවා ආදේශ කාණ්ඩ මුකුත් නැහැ. ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. අංකණය කරන්න වෙනවා. මොකද ඒ ත්‍රිත්ව බන්ධනයේ තියෙන මේ කාබන් පරමාණු දෙක අතරමයි ඒක මෙතන හෝ මෙතන නෙවෙයි කියලා කියන්න එපා. 2 3 4 5 අපි වැඩි ඇද ඉන්න ඕනේ නැහැ කෙලිම ලියලා දාමු. ප්‍රධාන කාබන් දාමයේ කාබන් 5යි පෙන්ට් කියලා පටන් ගන්නවා ආදේශ කාණ්ඩ නැහැනේ පෙන්ට්. දැන් ටර්න් දාන්න බෑ. ටර්න් දාන්නේ තනි බන්ධන විතරක් තිබ්බොත්. අයින් එකක් තියෙනෝනේ. හැබැයි අයින් එක තියෙන්නේ කොහෙද කියලා කියන්න ඕන 3 4 අතර නම් 3 ඉලක්කම පෙන් 3 අයින් ඔයික් හිස්තනක් ඇසින් 3 ගේන්න පුළුවන් ඉස්සරහට එහෙම වුණොත් 3 පෙන්ටයින් නොයික් ඇසිඩ් බවට පත් වෙනවා. පිළිගන්න අතර ලියා ගන්නම්. කීපයක් ලියනකොට හරියනවා බය වෙන්න එපා. හරි මේ try කරන්න බලන්න. मैं ट्राई करता नहीं ඊට පස්සේ එන්න මේ උදාහරණයට
හරි. මම මේ ටික ටක් ගාලා ලියලා යන්න. ඒතර ඔයාලට අලුත් නීති ටිකක් ඉගෙන ගන්නත් හම්බෙයි. මේක ප්‍රධාන කාබන් නීති ටිකක් නෙමෙයි. ඔය නීති ටික ඉගෙන ගන්න හම්බ වෙනවා. මේක ප්‍රධාන කාබන් දාමේ මේක අංකණය කරන්න වෙනවා. 1 2 3 4 5. 3 4 අතර තියෙන්නේ පහක් තියෙන නිසා පෙන්ට් ඊන් එකක් තියෙනවා 3 4 අතර 3 ඊන් ඔයික් ඇසිඩ්. දැන් අයින් උනේ නැහැ. අයින් වෙන ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත්නේ. ද්විත්ව බන්ධන නිසා ඊන්. තුන ඉලක්කම ඉස්සරහට ගෙනලා 3 පෙන්ටීන් ඔයික් ඇසිඩ් කියලා ලියන්න පුළුවන්. හරිනේ. ළමයි මේක ප්‍රධාන කාබන් දාමේ මෙන්න මේක. දැන් ඔයාලට පේනවා ප්‍රධාන කාබන් දාමේ මේක වෙනකොට බ්‍රෝමින් පරමාණුවක් එල්ලෙල්ල ඉන්නවනේ. ඒක ආදේශ කාණ්ඩය. දැන් ආදේශ කාණ්ඩ වල නම මුලින් ලියනවනේ. ආදේශ කාණ්ඩ ලියන්නේ මෙන්න මෙහෙමයි. ආදේශ දැන් මේ බ්‍රෝමීන් එක මේ කාබන් එකේ තියෙන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ ඔයා නම ලිව්වට පස්සේ නිකම්ම බ්‍රෝමීන් කියලා ඇඩ් කරලා ලිව්වට පස්සේ ඒ නම දිහා බලාගෙන ස්ට්‍රක්චර් එක ලියන කෙනෙක්ට බ්‍රෝමීන් මෙතෙන්ටද සම්බන්ධ කරන්නේ මෙතෙන්ටද කියලා ප්‍රශ්නයක් එනවනේ. එහෙනම් ඒ වගේ වෙලාවට ආදේශ කාණ්ඩේ ඉන්නේ මොන කාබන් එකද කියලා කියන්න ඕන. එහෙනම් කාබන්ට අංකයක් තියෙනවා. 1 2 3. එතකොට මේ තුනේ තමයි බ්‍රෝමීන් ඉන්නේ. ඒ නිසා අපි ලියන්නේ ළමයි 3 බ්‍රෝමු. ආදේශ කාණ්ඩ මුලින් දැන් අහපො පෙරලා ගන්න කර වගුව යට තිබ්බ පොදු පිළිවෙල. ඒ කියන්නේ නමක අන්තර්ගත වෙන සියලු කාරණා කොහොමද තිබ්බේ? ආදේශ කාණ්ඩයේ අංකයත් එක්ක ප්‍රධාන කාබන් නාමයේ නාම මූලය and in the in the පන්ති නාමයනේ. එහෙනම් ආදේශ කාණ්ඩය ලියන්න ඕන බ්‍රෝමෝ. දැන් එතකොට අන්න වගුවේ තියෙනවා බ්‍රෝමීන් ආදේශ කාණ්ඩයක් වෙනකොට කොහොමද ලියන්නේ? බ්‍රෝමෝ. උපසර්ගය කියන්නේ ඒකට. ආදේශ කාණ්ඩයක් විදිහට බ්‍රෝමීන් එතනකොට එන නම බ්‍රෝමෝ. ආයතනෙන් තමයි බ්‍රෝමෝ කියන වචනේ ගත්තේ. දැන් පැහැදිලි නේද වගුව යන ටක් ගාලා වගුවට. ගිහලා බලන්න බ්‍රෝමීන් ආදේශ කාණ්ඩයක් බවට පත් වෙනකොට නම ඒත් එක ෆ්ලෝරින් උත් බලන්න. ෆ්ලෝරින් නම් ෆ්ලෝරෝ, ක්ලෝරින් නම් ක්ලෝරෝ, බ්‍රෝමීන් නම් බ්‍රෝමෝ, අයඩින් නම් අයඩෝ, NO2 නම් නයිට්‍රෝ. තිබ්බනේ හරි. එතනින් තමයි මෙයාගේ නම බ්‍රෝමෝ කියලා එන්නේ. හැබැයි බ්‍රෝමෝ ඉන්නේ තුන්වෙනි කාබන් එක කියලා කියන්න ඕන ළමයි. ඒ නිසා මෙතන යෙදෙන්නේ 3 බ්‍රෝමෝ. ඉලක්කමක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් අතර ඉරි කැලක් යෙදෙනවා කියන කොට ලියුණා. 3 බ්‍රෝමෝ. එහෙනම් මේ කොටස ලියුණානේ. තුන්වෙනි කාබන් එකේ බ්‍රෝමෝ කෙනෙක් ඉන්නවා. එහෙනම් ඊටු ටික සුපුරුදුද ලිය යන්න. ප්‍රධාන කාබන් නාමයේ නාම මූලය කාබන් 3යි පෙන්ට් ප්‍රොප්. පෙන්ට් ප්‍රොප් හරියට පැටලෙනවා අපිට පොඩක් ඇලට ගින්න. 3 බ්‍රෝමෝ ප්‍රොප්. කාබන් කාබන් ද්විත්ව බන්ධන නෑනේ. එහෙනම් N. ඔයික් ඇසිඩ්. අර නීති ටික හැමමයි. 3 බ්‍රෝමෝ ප්‍රොපොනොයික් ඇසිඩ්. හරි. 3 බ්‍රෝමෝ ප්‍රොපොනොයික් ඇසිඩ්. දැන් ළමයි ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මේක රූල් මේ ආදේශ කාණ්ඩයක නම ලියනකොට ආදේශ කාණ්ඩයේ සම්බන්ධ වෙති කාබන් පරමාණුව ඉදිරියෙන් එහි ඉලක්කම ලිවිය යුතුය කියලා ලියා ගන්න ඕනද? අපි ලියමු ඕන්න. ඕන නැති කෙනෙක් නොලිය ඉන්න. ඉලක්කම සහ ඉංග්‍රීසි අක්ෂරය අතර ඉර කියන උඩ තියෙන නිසා ඒක ලියවෙන්නේ. හරි. මේක ලියාගෙන වීඩියෝ එක නවත්තලා නමත් ලියාගෙන මෙන්න මෙහෙම ලියාගන්න. දැන් අපි දන්නවනේ ප්‍රධාන කාබන් දාමේ නාම මූලයට කලින් ආදේශ කාණ්ඩ වල නම් ලියන්න ඕන කියලා එකක් දාගමු ඕන්න. ලියාගන්න. ප්‍රධාන කාබන් දාමේ නාම මූලයට පෙර ආදේශ කාණ්ඩ වල නම් ලිවිය යුතුය. ප්‍රධාන කාබන් දාමේ නාම මූලයට පෙර ආදේශ කාණ්ඩවල නම් ලිවිය යුතුය. ප්‍රධාන කාබන් දාමේ නාම මූලයට පෙර ආදේශ කාණ්ඩවල නම් ලිවිය යුතුය. දෙවෙනි පොයින්ට් එක. ආදේශ කාණ්ඩයේ නමට ඉදිරියෙන් ඒ සම්බන්ධ වී ඇති කාබන් පරමාණුවේ ඉලක්කම දැක්විය යුතුය. ඒක රෝම නෙමෙයි අරාබි. හරි අරාබිනේ 1 2 3 කොහොම ලියද්දි කියන්නේ අන්න ඒක මම රෝමද අරාබිද කියලා කියන්නේ තීරණවනේ ඒක මතක හිටිනවනේ කොහොමද රෝම ඉලක්කය දෙන්නේ නැහැ උතෙන්ද මතකයිනේ හරි ආදේශ කාණ්ඩයේ නමට ඉදිරියෙන් ඒ සම්බන්ධ වී කාබන් පරමාණුවේ ඉලක්කම ලිවිය යුතුය ඉලක්කම සහ ඉංග්‍රීසි අක්ෂරය අතර ඉරක් පැවතිය යුතුය ඒක උඩ දීලා තියෙන නිසා මම මෙතන දෙන්නේ ඕන එක ලියා ගන්න ඉලක්කම සහ ඉංග්‍රීසි අක්ෂරය අතර ඉරක් ඇඳිය යුතුය හරි දැන් එහෙනම් ඔයාට මේකේ නම ලියන්න පුළුවන් මේක උදව්වට අරගෙන මම ලියන්න කලින් වීඩියෝ එකක් නතරලා ලියන්න හරි බලන්න මෙන්න මෙහෙම දාවේ කියලා මේක ප්‍රධාන කාබන් දාමය COOH ගේ කාබන්ට අංක 1 එන විදිහට අංක කරන්න කිව්වා 1 2 3 දැන් කෙනෙක් අහයි ඇයි මේ පැත්තෙන් අංක කරන්න බැරි 1 2 3 කියලා මම රූල් එක දුන්නා COOH ගේ කාබන්ගෙන් තමයි අංක 1 පටන් ගන්න හරි දැන් 2 බ්‍රෝමෝ මේක ලියවෙන්නේ ළමයි 2 බ්‍රෝමෝ කියලා ඔන්න ඔහොම දා ගන්න තන එහෙනම් මේක එන්න ළමයි දෙවෙනි කාබන් ගෙන බ්‍රෝමෝ 2 බ්‍රෝමෝ ප්‍රධාන කාබන් දාමයේ කාබන් 3යි ප්‍රොප්
ඒක බන්ධන තියෙන්නේ ප්‍රොපෑන් කාබොක්සිලික් අම්ලයක් නිසා ඔයික් ඇසිඩ් 2 බ්‍රෝමෝ ප්‍රොපනොයික් ඇසිඩ් මේ දෙකේ ඉලක්කම එහෙම මේ අස්සර ගහන්නේ අර ඊන් අයින් ඉස්සරහින් තියෙන ඉලක්කම තමයි ඉස්සරහට ගේන්නේ මේක මෙහි ගේන්නේ 2 බ්‍රෝමෝ ප්‍රොපනොයික් ඇසිඩ් හරි වීඩියෝ කනත්තල එක ලියාගෙන එන්න 10 වෙනි උදාහරණයට 10 හරි ඔයාලගේ හරි වෙනස් වෙන්න පුළුවන් ඉලක්කමක් එහෙම මගේ හැටියට නම් 10 හරි දැන් ඔයාලට පේනවා මේකේ බ්‍රෝමෝ දෙකක් තියෙනවා මේකත් බ්‍රෝමෝ මේකත් බ්‍රෝමෝනේ ප්‍රධාන කාබන් නාමය මේක අංකණය කරොත් 1 2 3 එහෙනම් මේක 2 බ්‍රෝමෝ මේක 3 බ්‍රෝමෝ දැන් ඔයා මේ නම දිහා බලාගෙන ව්‍යුහේ ලියන්න ඉන්න කෙනෙක් නම් ඔය නමේ තියෙන්න ඕන බ්‍රෝමෝ දෙකක් ඉන්නවා කියන කාරණය ඊට පස්සේ දෙවෙනි කාබන්ගේ තුන්වෙනි කාබන්ගේ ඒ බ්‍රෝමෝ ඉන්න කෙනෙක් ලියවෙන්නත් ඕන ඒතකොට කරන්න ළමයි මෙහෙමයි 2 බ්‍රෝමෝ 3 බ්‍රෝමෝ කියලා ලියන්නේ අපි ලියන්නේ පොඩි ඉලක්කම මුලින් ලියනවා කමාවක් දාලා ලොකු ඉලක්කම ලියනවා 2 3 ඩයි බ්‍රෝමෝ කියලා ලියනවා මම පැහැදිලිනේ ඒක දකින්න කෙනෙක්ට තේරෙනවා දෙකේ තුනේ බ්‍රෝමෝ දෙකක් හරිනේ වැඩේ 2 3 ඩයි බ්‍රෝමෝ ප්‍රධාන කාබන් දාමේ කාබන් තුනයි ප්‍රොප් ඒක බන්ධන විතරයි n ප්‍රොපනොයික් ඇසිඩ් ලේසි නේද 2 3 ඩයි බ්‍රෝමෝ ප්‍රොපනොයික් ඇසිඩ් අපිට නීතියක් දෙකක් ලියා ගන්න වෙන්නේ හරි වීඩියෝ එක නවත්තලා ලියාගන්න මෙන්න මෙහෙම ලියාගන්න පළවෙනි නීතිය එකම ආදේශ කාණ්ඩය දෙවතාවක් යෙදෙන විට එකම ආදේශ කාණ්ඩය දෙවතාවක් යෙදෙන විට කමාවක් තෙවතාවක් යෙදෙන විට තෙවතාවකට වඩා යෙදෙන්නේ අපේ සිලබස් එකේ නිසා බය වෙන්න දෙයක් නැහැ දෙවතාවක් යෙදෙන විට දෙවතාවට වඩා යෙදෙන්නෙත් නැහැ අපි තෙවතාවකුත් දාගමුකෝ දෙවතාවක් යෙදෙන විට කමාවක් තෙවතාවක් යෙදෙන විට පිළිවෙලින් ආදේශ කාණ්ඩයේ නමට ඉදිරියෙන් ඩයි කමාවක් ට්‍රයි ලෙස උපසර්ගයක් එක් කරනු ලැබේ. ඩයි කමාවක් ට්‍රයි ලෙස උපසර්ගයක් එක් කරනු ලැබේ. ඊළඟ පොයින්ට් එක දාගන්න එකම ආදේශ කාණ්ඩය එක්වතාවකට වඩා යෙදී ඇති අවස්ථාවල එකම ආදේශ කාණ්ඩයේ එක්වතාවකට වඩා යෙදී ඇති අවස්ථාවල එම ආදේශ කාණ්ඩයේ සම්බන්ධ වී ඇත්තේ වෙනස් පරමාණු වලට නම් එම ආදේශ කාණ්ඩයේ සම්බන්ධ වී ඇත්තේ වෙනස් කාබන් පරමාණු වලට නම් ආදේශ කාණ්ඩයේ නමට ඉදිරියෙන් එම කාබන් පරමාණු වල ඉලක්කම් යෙදිය යුතුය. ආදේශ කාණ්ඩයේ නමට ඉදිරියෙන් එම ඉලක්කම් යෙදිය යුතුය. ඉලක්කම් එකිනෙකින් වෙන් කරනුයේ කමාවක් යෙදීමෙනි. ඉලක්කම් එකිනෙකින් වෙන් කරනුයේ කමාවක් යෙදීමෙනි. ඉලක්කම් අතර හිස්තැන් නැත. ඉලක්කම් ලිවීමේදී කුඩා ඉලක්කමේ සිට අගය වැඩිවන පිළිවෙලට ලියනු ලැබේ. ඉලක්කම් ලිවීමේදී ඉලක්කම් ලිවීමේදී කුඩා ඉලක්කමේ සිට අගය වැඩිවන පිළිවෙලට ලියනු ලැබේ. හරිනේ අවශ්‍ය නීති ටික මම හිතන්නේ ලියුණා නේ. හරි එකෙන් ගේමක් ගහගන්න පුළුවන්. හරි. දැන් එන්නකො ළමයි
ඒතර හරනේ. ආදේශ කාණ්ඩේ ඉස්සරහෙන් දෙකක් තියෙනවා නම් ඩයි දානවා, තුනක් තියෙනවා නම් ට්‍රයි දානවා. එකිනෙකට වෙනස් කාබන් පරමාණු වලට සම්බන්ධ වෙලා තියෙන ඉලක්කම් ටික දාන්න ඕන. ඉලක්කම් අතර කමාවක් තියෙනවා. ඉලක්කම් ලියන්න ඕන. අගේ අඩු අගේ සිට අගේ වැඩි වෙන පිළිවෙලට ඉලක්කම සහ ඉංග්‍රීසි අක්ෂරය අතර ඉරි කැලලක් වෙනවා. ඒක කලින් සඳහන් කරා. දැන් ළමයි ඔයාලට පේනවා මේකේ ආදේශ කාණ්ඩ දැන් ප්‍රධාන කාබන් දාමය මෙහා බවට පත් වෙනකොට ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා. හැබැයි ආදේශ කාණ්ඩ දෙකම එකම කාබන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ. 1 2 3 4. ඒතකොට එහෙම වුණොත් මෙයා 3 බ්‍රෝමෝ මෙයා 3 බ්‍රෝමෝ. අර උඩ කියපු නීති ටික එහෙම් පිටින්ම යෙදෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉලක්කම් දෙක සමානයි. එතකොට ප්‍රශ්නයක් එනවා දෙකක් තියෙන නිසා ඩයිබ්‍රෝමෝ දාන්න ඕන. හැබැයි ඒ දෙකම තියෙන 3 නිසා 3 ඩයිබ්‍රෝමෝද කියලා නෑ. 3 ඩයිබ්‍රෝමෝ 3 ඩයිබ්‍රෝමෝ ප්‍රධාන කාබන් දාමේ කාබන් 4යි බියුට් ඒක බන්ධන විතරයි N ඔයික් හිස්තැනක් ඇසිඩ් 3 ඩයිබ්‍රෝමෝ බියුටනොයික් ඇසිඩ් ලියගන්න. හරි. ඔක නීතියක් විදිහට ලියා ගන්න ඕන කට්ටියට මෙහෙම ලියා ගන්න පුළුවන්. එකම ආදේශ කාණ්ඩය එකම කාබන් පරමාණුවට සම්බන්ධ වී ඇති විට එකම ආදේශ කාණ්ඩය එකම කාබන් පරමාණුවට සම්බන්ධ වී ඇති විට එකම ආදේශ කාණ්ඩය එකම කාබන් පරමාණුවට සම්බන්ධ වී ඇති විට ආදේශ කාණ්ඩයේ නමට ඉදිරියෙන් ඩයි උපසර්ගයේදී උපසර්ගණයේ මුලින් දෙනවට කියන්නේ උපසර්ගය හරි මං කියවන සිංහල නම් හිතන්න එපා ළමයි උපසර්ගද ප්‍රත්‍යය නම් මම වරදින්න පුළුවන් මට ඒවා නම් දැන් මතක නැහැ ඒ කියන්නේ කෙමිස්ට්‍රි උගන්වන ගුරුවරයෙක් විදිහට මතක තියාගන්න ඕන නමුත් කෙමිස්ට්‍රි උගන්වන ගුරුවරයෙක් විදිහට මට මතක නැහැ කරන්න දෙයක් නැහැ මොකද ඒක වැරදුනා කියලා මං හිතන්නේ ඕගනික වරදී කියලා මේ ප්‍රශ්නයක් වරදී කියලා හරි සම උපසර්ග කියන වචනේ පාවිච්චි කරනවා වරදින හදාගන්න හරි ආදේශ කාණ්ඩයේ නමට ඉදිරියෙන් ඩයි උපසර්ගය දෙනු ලැබේ එමෙන්ම කාබන් පරමාණුවේ ඉලක්කම ඉහත පරිදි දෙවතාවක් ලිවීම සිදු කළ යුතුය. එමෙන්ම කාබන් පරමාණුවේ ඉලක්කම ඉහත පරිදි දෙවතාවක් ලිවීම සිදු කළ යුතුය. එමෙන්ම කාබන් පරමාණුවේ ඉලක්කම ඉහත පරිදි දෙවතාවක් ලිවීම සිදු කළ යුතුය. හරි හරි ඊළඟට දැන් මෙන්න මේක නම ලියනකොට මේක තමයි ප්‍රධාන කාබන් දාමය දිගම කාබන් දාමේ ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අන්තර්ගත වෙලා ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙනවා ඒවත් අන්තර්ගත වෙලා ඊට පස්සේ දිගම කාබන් දාමය ගත්තා මේක තමයි ක්‍රියාකාරී ප්‍රධාන කාබන් දාමය ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා හැබැයි එකම ආදේශ කාණ්ඩයේ දෙපාරක් තියෙන ක්ලෝරෝ අංක කරොත් 1 2 3 4 5 6 4 ක්ලෝරෝ එකක් තියෙනවා 5 ක්ලෝරෝ එකක් තියෙනවා. ආදේශ කාණ්ඩ ලියනකොට ඩයි ක්ලෝරෝ වෙනවා. කුඩා ඉලක්කම මුලින් ලියුවා 4 කමාවක් දැම්මා 4 5 ඩයි ක්ලෝරෝ හිස්තැන් නැහැ කොහෙවත්. ප්‍රධාන කාබන් දාමේ කාබන් 6යි හෙක්ස්. විශේෂයෙන්ම මෙතන මතක තියාගන්න මේ කරපු මෙන්න මේ හරිය 7 8 9 වගේ උදාහරණවල 8 9 10 වගේ උදාහරණවල ඔක්කොගෙම සංතෘප්ත කාබන් දාමයක් තිබ්බේ n කියලා ආවේ මේකේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒ නිසා අයින් වෙනවා. හැබැයි ඒක 2 3 අතර තියෙන නිසා 2 අයින් ඔයික් ඇසිඩ්. හරියට තර්කානුකූලව මේක හිතුවොත් වරදින්නේ නැහැ. ඒ කියනවා දැන් මට වරදින්න පුළුවන් මම මේ ඔළුවේ තව ඊළඟ දෙන උදාහරණේ මොකද්ද? ඒක ඔක්කොම කල්පනා කරගෙන ලියන්නේ. ඒක තමයි මේ නමෙන් මේක ගොඩ දාන්න පුළුවන් වෙන්න ඕන කියලා ඒ වගකීම තමන් ලියන නමෙන් වෙන කෙනෙක්ට මේ ව්‍යුහය අඳින්න පුළුවන් වෙන්න ඕන කියන වගකීම අරන් ලිව්වොත් හරියි. ඔයා මොකක් හරි මේ ත්‍රිත්ව බන්ධනේ තියෙන්නේ දෙවෙනි කාබන් තුන්වෙනි කාබන් අතර කියන පණිවිඩය නිවැරදිව දෙන්න ඕන. නිසා දෙකේ ඉලක්කම දාන්න ඕන. එහෙම තේරෙනවා. දෙක දාන්න නැතුව ඉලා හරියන්නේ නැහැ. ඔන්න ඕක දෙකේ ඉලක්කම මෙතෙන්ට ගේන්න පුළුවන්. ප්‍රධාන කාබන් දාමේ නාම මූල ඉස්සරට ආදේශ කාණ්ඩ ඉස්සරට එම නෙමෙයි. එනක ආයෙ ලියන්න පුළුවන්. දෙකම හරියා. 4 5 ඩයික්ලෝරෝ 2 හෙක්සයිනොයික් ඇසිඩ්. දෙකම හරියා. දෙකම හරියා.
දෙකම හරි. හරි. එහෙනම් අදට නාමකරණයේ කොටස මම මෙතනින් ඉවර කරනවා. ඔයාලට ළඟ වීඩියෝ සෙට් එකක් වැටෙයි. බලලා වැඩ ඉවර කරගමු. මේ අතරතුර තව වීඩියෝ එකක් තියෙනවා. අර තව පාඩම් කෑල්ලක් තියෙනවා. කාබනික සංයෝග වල ආම්ලිකතා සංසන්දනයක්, වාෂ්පිකතා සංසන්දනයක්. ඔය නාමකරණයේ අස්සට මම ওই වීඩියෝ එකක් දාලා එවනවා ඔයගොල්ලන්ට. ඒතර මගේ වැඩ කොටස සම්පූර්ණයෙන් මම ඉවර වෙනවා. ඊළඟට මතක තියාගන්න අපි 2027ට සම්පූර්ණ තියරි ක්ලාස් එකක් මම පටන් ගන්නවා. ඉනෝගනික් වලින් ඉඳලා පටන් ගන්න. ඊට අමතරව පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩමට රිවිෂන් එකකුත් යනවා ෂේප් එකේ, ටියුට්ස් වලින් ප්‍රශ්න වලින් වගේ. අංග සම්පූර්ණ කියන ළමයි එක්ස්ට්‍රීම් ලෙවල් එකට තියරිත් එක්ක ෆාස්ට් ක්ලාස් එකක් කරනවා ඉනෝගනික් වලින් ඉඳලා 2027 ළමයිට එක්සෑම් එකට මාස් 3ක් විතර තියෙද්දි සිලබස් ඉවර වෙන විදිහට මාස් 3ක් විතර ෆුල් පේපර්ස් ලියන්න, ෆාස්ට් ට්‍රැක් එකට රෙඩි වෙන්න. හරි දන්න කියන ලංකි ළමයිලට කියලා තියන්න. S ගොනුව ෆ්‍රී කරනවා අපි YouTube එකේ කෙමිස්ට්‍රි ටීම් එකේ. හැබැයි ඉතින් අර පේඩ් ක්ලාස් එකක් විතර යන්නේ. ක්ලාස් B විස්තර ඔක්කොම ටික මම ඔයගොල්ලන්ට එවන්නම්. හරි. ඔන්න එහෙම ටිකක් හොඳ තියරි කන්ටෙන්ට් එකක් එක්ක ෆාස්ට් යන වේගින් යන ක්ලාස් එකක් බලාපොරොත්තු වෙන නංගි ළමයිලා ඉන්නවනම් ඔන්න සෙට් වෙන්න කියන්න ක්ලාස් එකට. හරි. එහෙනම් ජය වේවා. අපි හම්බෙමු නාමකරණයේ ඊළඟ කොටසේ.